මේ ජල විභවය කියන කොටස යටතේදී මම මුලින්ම කතා කරනවා ජල විභවය කියන්නේ මොකක්ද? ඊට පස්සේ ද්‍රාව විභවය කියන්නේ මොකක්ද කියලා කතා කරනවා. ඊට පස්සේ පීඩන විභවය කියන්නේ මොකක්ද කියලා කතා කරනවා. ඊට පස්සේ ඒ තුන එකතු කරගෙන සමීකරණයක් හදනවා. ඒ සමීකරණය දාලා හරි සමීකරණ දාන්න නැතුව හරි ජල විභවය සම්බන්ධ ගැටලු වෙන්න පුළුවන් හැම දෙයක්ම කතා කරනවා. ඔය ශුන්‍යතාවය, විෂුණතාවය, ආරම්භක විෂුණතාවය, ද්‍රාවණයක කොහොමද කතා ටික ඔක්කොම කතා කරලා ඉවර කරනවා. හරි. ඔක්කොම කලින් මුලින්ම කතා කරන්න ඕනේ පළවෙනි එක ජල විභවය ගැන. ජල විභවය. ළමයි ජල විභවය කියන්නේ මොන වගේ දෙයක්? හිතන්න මෙහෙම. ජල අණු සෙට් එකක් තියෙනවාය. ඒ සෙට් එක එක තැනක ඉඳන් තවත් තැනකට යනවා. දැන් හිතන්නකෝ. දියඇල්ලක් ගන්නවා ළමයි මෙහෙම. වෙන දියඇල්ලක් ඈ. දියඇල්ලේ වල දැකලා තියෙනවද? ස්වභාවිකව වතුර යටින් ඉඳන් උඩට යනවා. නෑනේ. උඩ ඉඳන් යටත් හැම වෙලේම යන්නේ. විභව ශක්තිය වැඩි කාගේද? දැන් විභව ශක්තිය කියන්නේ මොකද්ද මට මතක නැහැ මේ උස තැන නේ විභව ශක්තිය වැඩිම. විභව ශක්තිය වැඩි මෙයාගේ. විභව ශක්තිය වැඩි මෙයාගේ. විභව ශක්තිය අඩු මෙයාගේ. ඒ කියන්නේ ශක්තිය වැඩි තැන ඉඳන් ශක්තිය අඩු තැනට තමයි ගලාගෙන ගිහිල්ලා තියෙන්නේ නේ. මොන ශක්තියද? විභව ශක්තිය වැඩි තැන ඉඳන් විභව ශක්තිය අඩු තැනට. හරි. ඔය වගේම ශක්තියක් ළමයි ජල අණු වලට තියෙනවා. මේ හිතන්නකෝ. ඔයාලා දැන් සිංගල් වෙලා ඉන්නවා මේ විදිහට ඉන්නවා. දැන් අම්මලා අප්පලා නැහැ කියන්නකො සිංගල් ඈ. එහෙම ඉදිද්දි ඔයාලට මාර නිදහසක් තියනවා නේද? ඔයාලා කැමති දේවල් කරන්න. ඇවිදින්න පුළුවන්, එහෙට යන්න පුළුවන්, මෙහෙට යන්න පුළුවන්, කන්න පුළුවන් කැමති දේවල්. ඒ කියන්නේ ඔයාලට මාර නිදහසක් තියෙනවා. මේ වෙලාවේ තමයි ඔයාලට නිදහස උපරිමයෙන්ම තියෙන වෙලාව. ඒ කියන්නේ ඔයාලා හොඳටම ඇක්ටිව් වෙලා ඉන්නේ මේ වෙලාවේ. ඒත් මැරි කරාට පස්සේ ඔයාලට ඒ ඇක්ටිව් එක තියෙනවද? නැහැ. බාධා එනවා. ඒ කියන්නේ අපි නිදහස්ව ඉන්නකොට බැඳිලා නැත්තම් කාට හරි අපේ ශක්තිය උපරිම වගේ අදහසක්. අපේ එනර්ජි එක මාර වැඩි. හැබැයි අපි කාට හරි බැඳුනට පස්සේ එයාගේ බලපෑමුත් අපිට එනවා. අපි පවුලක් ඉඳිද්දි පවුලේ බලපෑම් අපිට එනවා. ඔයා මෙහෙට යන්න එපා, එහෙට යන්න එපා. ඒතකොට අපේ ශක්තිය අඩු වෙනවා. ඔන්න ඔය වගේ කන්සෙප්ට් එකක් පොඩ්ඩක් ඔලුවට දාගන්න ළමයි. මම මොකද්ද මුලින්ම කිව්වේ? ජල අණු මෙන්න තියෙනවා. මේ ජල අණු නිදහස්ව තියෙනකොට ඒ කියන්නේ කාටවත් බැඳිලා නැති වෙනකොට එයාලගේ ශක්තිය උපරිමයි. එයාලගේ ගබඩා ගන්න ශක්තිය උපරිමයි. චලනය වෙන්න පුළුවන් හැකියාව වැඩි. එයාලට ජලයේ විදිහට වැඩ කරන්න පුළුවන් හැකියාව වැඩි. මොන හරි දෙයක් දිය කරගන්න පුළුවන් හැකියාව වැඩි. මෙන්න මේ අවස්ථාවේ මොකද්ද මේ අවස්ථාව? ජල අණු නිදහස්ව පවතින අවස්ථාව. මෙන්න මේ අවස්ථාවට අපි කියනවා ළමයි ජලයේ කාර්ය කිරීමේ හැකියාව උපරිම අවස්ථාව. මෙන්න මේ අවස්ථාවට අපි කියනවා ළමයි ජලයට උපරිම විභව ශක්තියක් තියෙනවා. ජලයට උපරිම ශක්තියක් තියෙනවා. හරිද? මේ අවස්ථාවට කියනවා අපි ජලයේ ශක්තිය අධිකයි. නිකන් මෙහෙම ඔළුවට දාගන්න ළමයි. අපි මෙතන කියමු එහෙනම් ජල විභවය කියන එක අධිකයි. මම පස්සේ එන්න ලස්සන තියරි වලට මම නේ පොඩි දෙයක් මේ උගන්වනවා. ඒ වගේම ඉන්නවා තමයි දැන් බැඳිච්ච එකෙක්. ජල අණු වලට එක එක දේවල් දිය කරලා බැඳිලා. මේ ගන්නකො. දැන් මෙයා ඉන්නවා මෙහෙම ජල අණු සෙට් එකක්. අනේ මෙයාලට කවුදෝ බැඳිලා. දැන් මෙයාලට ඉස්සෙල්ලා වගේ නිදහසේ කාර්ය කරන්න බෑ. එයාලගේ වැඩ ටික කරගන්න බෑ. නිදහසක් නැහැ. මේ බැඳිලා කවුදෝ අණු සෙට් එකක්. එයා නිදහසේ නැහැ. ජල අණු වලට ද්‍රව්‍ය අණු බැඳිලා. ද්‍රව්‍ය කියන්නේ මොනවද දිය වෙනවා. හිතන්න සීනි චුට්ටක් ගන්න වතුර දිය කරනවා. ජල අණු වලට බැඳෙනවනේ බා. ඇයි අර මම කිව්වේ මොන හරි දෙයක් දිය කරගන්න ඕන නම් අර ජල විභවෙත් නෙවෙයි. ජලය ගැන කතා කරලා තියෙනවක මොන හරි සෙට් එකක් දිය කරගන්න ඕන ජලයට ජලයේ එක් එක් ද්‍රව්‍ය අණු වට කරලා හයිඩ්‍රජන් බන්ධන හදාගෙන උන් එක්ක බැඳිලා ඉන්නවා කියන අන්න ඒ වගේ අවස්ථාවක් තමයි මේක. එතකොට ද්‍රව්‍ය අණු බැඳිලා තියෙන්නේ ජලයේ කාර්ය කිරීමේ හැකියාව අඩුයි. ඒ කියන්නේ මෙතන කියනවා මෙයාලට ජල විභවය අඩුයි කියලා කියනවා. මෙයාලට ජල විභවය අඩුයි. ළමයි එතකොට මේක තමයි කන්සෙප්ට් එක. ජල විභවය වැඩි තැනක ඉඳන් ජල විභවය අඩු තැනකට ඒ කියන්නේ ද්‍රව්‍ය අණු දිය වෙලා තියෙන එක අඩු තැනක මේ මෙතන ද්‍රව්‍ය අණු තියලා හරි අඩුයි.
ඒ වගේ තැනක ඉඳන් ද්‍රාව්‍යයන් වැඩිපුර දියලා තියෙන තැනක. ඒ කියන්නේ ජලය සංශුද්ධ විදියට නැහැ. මිශ්‍ර වෙලා තියෙන තැනක ද්‍රාවණවල ඒවට අපි කියන ජලය බව අඩු තැන් කියලා. ජලය හැම වෙලේම ගමන් කරන්නේ කන්සෙප්ට් එකක් තියෙනවා ළමයි. ජලය බව වැඩි තැන ඉඳන් ජලය බව අඩු තැනට කියලා. ඒ කියන්නේ නිදහස් ජල අණු වැඩි තැන ඉඳන් නිදහස් ජල අණු අඩු තැනට තමයි ජලය ගමන් කරන්නේ. ඔන්න ඕක පැහැදිලි කරන් තියෙන කන්සෙප්ට් එක තමයි කියන්නේ ජල විභව සංකල්පය කියලා. ඒ කියන්නේ ජලය ගමන් කරන දිශාව තීරණය කරන සාධකය. මොකක්ද දැන් ඒක? ජල විභවය. ඒ කියන්නේ ජල විභවය වැඩි තැන ඉඳන් ජල විභවය අඩු තැනට තමයි හැම වෙලේම වතුර ගලාගෙන යන්නේ. වතුර ගලාගෙන ගියේ. ඒ කියන්නේ අර දියැලකින් පල්ලෙහාට නිදහසේ ජලය ගලාගෙන ගියා වගේ තමයි. විභව ශක්තිය වැඩි උඩ, විභව ශක්තිය අඩු යට, උඩේ ඉඳන් යටට ටංගල ගලාගෙන ගියා. ඒ වගේම තමයි මේකේ ජල විභවය වැඩි එක තැනක, ජල විභවය අඩු එක තැනක හැම වෙලේම වැඩි තැන ඉඳන් අඩු තැනට වතුර ගලාගෙන ගියා. හරිද? එතකොට ජලයේ ගමන් කරන දිශාව තීරණය කරන සාධකයට අපි කියනවා ජල විභවය කියලා. මෙන්න මේක එසෙස ගහනවා මේක දැන් පොඩි මූලික ආනේ. මේක ලියන්න ඕනේ ඊට පොඩ්ඩක් ඉන්න. මෙලෙසට ජල විභවය වැඩි තැන සිට ජල විභවය අඩු තැනට සෑම විටම ජලය ගලාගෙන යනවා. ජලය ගලාගෙන යන්නේ ජල විභවය වැඩි තැන ඉඳන් අඩු තැනට හැම වෙලාවෙම. ජල විභවය වැඩි කාගේද? ජලය නිදහස්ව තියෙන අවස්ථාව. ඒ කියන්නේ බැඳිලා නැති අවස්ථාවේ. ජල අණු වලට කවුරු බැඳලා නැත්නම් උගේ චලනය වෙන්න පුළුවන් හැකියාව වැඩි. හොඳට දඟලන්න පුළුවන් මේ. හොඳට දඟලන්න පුළුවන් මෙයාලට. මෙයාලට දඟලන්න බෑ. ඇයි බැඳිලා ඉන්න එක්කනේ බර වැඩි. මෙයාට දඟලන්න පුළුවන් හොඳට. දැක්කද? නිදහස්ව ඉන්නකොට උගේ හැකියාව වැඩි. විභව ශක්තිය වැඩි. ගබඩාවල තියෙන ශක්තිය වැඩි. අන්න උගේ ජල විභවය වැඩි. බැඳුනට පස්සේ බැඳිලා නම් ඉන්නේ උගේ ශක්තිය අඩුයි. ඌ ඇදගෙන ඉන්නේ අනේ යන්න එපා කියලා. එතන ජල විභවය අඩුයි. ජලය හැම වෙලේම ගමන් කරන්නේ ජල විභවය වැඩි තැන ඉඳන් ජල විභවය අඩු තැනට. හරි. තංගල එක්සස් ගහලා ළමයි මේක තේරුණානේ අවුලන්නේ නැහැ නේ ෂේප්නේ. මන්නියා. කන්සෙප්ට් එක ගන්නවා විතර. මම උගන්වන්න චුට්ට තේරුණාද? මේ එක්සස් ගහන්න අද නම් මට එක්සස් ගහන්න විදියක් නැහැ. දැන් ටුන්ටුන් ගාලා ඉස්මඩි කොහොමද යන්නේ? මේ එක්සස් ගැහුවද කියන්නේ? එක්සස් ඕන් නෑනේ. රෙකෝඩින් එක තියෙනවනේ. එක්සස් වැඩක් නැහැ. ඔයාලා ගහන්නේ. දැන් ඒක චුට්ටක් ඉගෙන ගත්තනේ. දැන් එන්න කතාවට. දැන් හරියටම කතා කරමු ජල විභවයේ පොයින්ට් සෙට් එක. හරියද අවුලන්නේ? එක්කෙනෙක් දාගෙන මම තාම ගම්පොලේ ඉන්නේ කියලා. අයියෝ. ජල විභවය. ළමයි මෙහෙම. දැන් මම කව පළවෙනි පොයින්ට් එක ජලය ගමන් කරන දිශාව තීරණය කරයි. ළමයි මට කියන්න. ජල විභවය වැඩි වෙන්නේ මොන අවස්ථාවේදද? නිදහස්ව ඉන්න අවස්ථාවේ. මට කියන්න කිසිම අණුවක් එක්ක බැඳිලා නැති. කියන්නේ කිසිම වෙනත් අණුවක් එක්ක බැඳිලා නැති අවස්ථා ජලයට තියෙනවද? එහෙම අවස්ථාවකට තමයි අපි කියන්නේ අපි කියන්නේ සංශුද්ධ ජලය ගන්නවා කියලා. ඒ කියන්නේ එතන ඉන්නේ ජල අණු විතරයි. ජල අණුත් එක්ක මොකුත් බැඳිලා නැහැ වෙනත් අණු. ඒ කියන්නේ බලන්න මම කිව්ව දැන් තරකේ බලන්න. මොකෙක්වත් එක්ක බැඳිලා නැත්තම් උගේ කාර්ය කරන හැකියාව වැඩි. බැඳිලා නැහැ කියන්නේ නිදහස් අණු ජලය. එතකොට උට දඟලන්න හිට මෙහෙට කරන්න පුළුවන්. හිතන්නකෝ. බැඳිලාම නැත්තම් මොකෙක්වත් උගේ කාර්ය කිරීමේ හැකියාව උපරිමයි. දුවන්න පයින්න පුළුවන් හැකියාව උපරිමයි. ජල විභවය කියන එක නැත්නම් විභව ශක්තිය කියන එක උපරිමයි. එහෙනම් ජල විභවය උපරිමයි. ඔන්න තර්කය මම තර්කය ලියන්නම් ඈ. තර්කය. ජලය නිදහස්ව ඇත. නිදහස්ව පවතින විට මොකද්ද කතාව? චලනය වීම කාර්ය කිරීමේ හැකියාව උපරිමයි. වැඩි. එතකොට
විභව ශක්තිය වැඩි. ඒ නිසා ජල විභවය වැඩි. මේ කන්සෙප්ට් එක ගන්නකො ලස්සනට යටට. එම නිසා සංශුද්ධ ජලයේ සංශුද්ධ ජලය කියන්නේ මොකද්ද? කිසිම ද්‍රව්‍ය අණුවක් බැඳලා නැති ජලය. කිසිම මොකක්වත් බැඳලා නැහැ. ඒ ජලයේ කාර්ය කිරීමේ හැකියාවත් වැඩි. විභව ශක්තියත් වැඩි. එහෙනම් ජල විභවය උපරිමයි. ඇයි මෙතනින් එහාට යන්න ජල විභවයක් නැහැ. ජල විභවය වැඩිම එයාගේ. එයා තමයි හොඳටම යන්නේ. දුවන්න පයින්න කාර්ය කරන්න පුළුවන්. සරලව වෙන්න පුළුවන් එයාට. මොකද එයාට තමයි මොකක්වත් බැඳලා නැත්තේ. එතකොට බැඳෙන්න මොකද වෙන්නේ? අනේ අර නිදහස් වෙන්න එකෙක් දෙන්නේ අයින් වෙනවා ජලය. අයින් වෙද්දි අර ඉස්සල්ලා වගේ සරණේ වෙන්න බෑ. ඔන්න විභව ශක්තිය දැන් අඩු වෙනවා හිමීට හිමීට. ජල විභවය හිමීට අඩු වෙනගෙන යනවා. එකක් දාමු. ද්‍රව්‍ය අණු බැඳෙන විට ජල විභවය අඩුවේ. ඔන්න ඊළඟ කතාව. තුන්වෙනි පොයින්ට් එක ඔය ජල විභවය කියන එක ළමයි සාධක දෙකක් බලපානවා. එකක් දැන් ඔයාලා කොහොමද දන්නවා? මොකක්ද එක? එකක් තමයි අර දිය කරන අණු ටික. දිය කරන අණු ටික. මොන හරි දෙයක් දිය කරන නැත්නම් සාන්ද්‍රණය. සාන්ද්‍රණය වැඩි වෙන්න දිය කරලා තියෙන ප්‍රමාණය වැඩි. දිය කරලා තියෙන ප්‍රමාණය වැඩි වෙන්න ජල අණු වලට බැඳලා තියෙන ප්‍රමාණය වැඩි. ඒ කියන්නේ ජල අණු නිදහස්ව තියෙන ප්‍රමාණය අඩුයි. ජල විභවය අඩුයි. ඔන්න එකක් කතා කරා. ද්‍රාවණයේ සාන්ද්‍රණය. එහෙම නැත්නම් ද්‍රාව විභවය. ඔන්න ඔක තමයි අපි කියන්නේ ද්‍රාව විභවය කියලා පස්සේ කතා කරමු. අනිත් එක තමයි ළමයි පීඩනය. යොදනු ලබන පීඩනය. අපි මේක හොඳට තෙරපනවා නම් හොඳට මේකේ පීඩනයක් දෙනවා නම් ජල විභවය පට්ට වැඩි. ජලයට හොඳට බලන්න. තෙරපනකොට කස ගාලා මේවා කරන්න පුළුවන්. පොඩි කතාවක් තියෙන ඒක පස්සේ කතා කරමු. හරි. ඒක එන්නේ පීඩන විභවයට. ඒතර බලපාන සාධක දෙකයි. දැන් මෙතනින් දාගන්න. බලපාන සාධක දෙකයි. එකක් තමයි ළමයි ද්‍රව්‍ය විභවය ඊළඟ පීඩන විභවය. ඒ කියන්නේ විභවයේ පීඩන අගය. පීඩන විභවය. යොදන ලබන පීඩනය වගේ දෙයක්. මේ යොදන ලබන පීඩනය. මේක ද්‍රව්‍ය සාන්ද්‍රය. මම මොකද්ද කිව්වේ? ජල විභවය තමයි ජලය ගමන් කරන දිශාව තීරණය කරන්නේ. ජල විභවය ඒ කියන්නේ ද්‍රව්‍ය දිය වෙලා නැත්තම් නිදහස් වෙන ප්‍රමාණය වැඩි. නිදහස් වෙන ප්‍රමාණය වැඩි නම් කාර්ය කිරීමේ හැකියාව වැඩි. කාර්ය කිරීමේ හැකියාව වැඩි වෙද්දී ජල විභවය වැඩි. එහෙනම් එකෙක්වත් බැඳලා නැත්තම් සංශුද්ධ ජලය වගේ නම් උගේ කාර්ය කිරීමේ හැකියාව පට්ට වැඩි. විභව ශක්තිය පට්ට වැඩි. එහෙනම් ජල විභවය උපරිමයි. මෙහෙම ගන්නකො. මම දැන් මම මෙතන ජල විභවය උපරිමයි කියලා. ඔය ජල විභවය මනින්නේ ළමයි ඈ. ජල විභවය මනින්නේ මෙගා පැස්කල් වලින්. මොකද්ද මෙගා පැස්කල් වලින්? මෙගා පැස්කල්. හිතන්නකො එක අණුවක්වත් බැඳිලා නැත්තම් මේකේ සංශුද්ධය පට්ටට. ඒ කියන්නේ මොකෙක්වත් නෑනේ බැඳිලා. ඒ නිසා අපි කියනවා ඒකත් එහෙමයි මේ එක අණුවක්වත් බැඳිලා නැහැ කියන්නේ සංශුද්ධයි. සංශුද්ධය කියන්නේ ජල විභවයේ උපරිම අවස්ථාව. අණු බැඳිලා නැත්තම් අණු බිඳුවයි. එහෙනම් ජල විභවයේ අගේ ළමයි මෙතන 0.0 මෙගා පැස්කල්. ජල විභවයේ උපරිම අවස්ථාව කියන්නේ එක එකක් බැඳිලා නැති අවස්ථාව. එක එකක් බැඳිලා නැහැ කියන්නේ 0.0යි බැඳිච්චා. 0.0 මෙගා පැස්කල්. එතකොට බැඳෙන්න මුගේ හැකියාව අඩුයි. අනේ ඍණ වෙනවා. කලින් බිඳුවේ හිටියේ එක එකක් බැඳලා නැහැ. සුපිරි සංශුද්ධයි. බැඳෙන්න ද්‍රව්‍යයන් අනේ ජල විභවය අඩු වෙගෙන යනවා. ධන වෙන ජල විභවයක් නැහැ. ඉතින් ධන වෙන්නේ නැහැ. ඒවා තියෙනවා පස්සේ ඔන්න ඔය වැඩක් නැහැ. ඒවා අපේ සිලබස් එකේ නැහැ. මේ ධන වෙන්නේ නැහැ. හැම වෙලේම උපරිමගේ 0.0යි. මොන හරි දිය වෙන්න ළමයි අඩු වේගෙන යනවා. ඍණ වේගෙන යනවා. ඒක මම මෙතන දාන්නවා. ජල විභවය උපරිම ජල විභවය තමයි 0 මෙගා පැස්කල් කියන්නේ. ද්‍රව්‍ය අණු දිය කරන විට ජල විභවය ඍණ ලෙසට අඩුවේ. මේක තේරෙනවා ළමයි උපරිම ජල විභවය 0යි කියලා අපි ගත්තේ කොහොමද?
මොකෙක්වත් දියලා නැහැ කියන්නේ සංශුද්ධයනේ ආන බිඳුවයි. ඒකේ ජල විභවය බිඳුවේ මෙගාපැස්කල්. ඊට පස්සේ මොනවා හරි දිය කරන්න අර හැකියාව අඩු වෙනවා ඍණ වේගයෙන් යනවා උගේ විභව ශක්තිය නැත්නම් හැකියාව ඍණ වේගයෙන් යනවා. ගහනවා මේකේ SS SS ඕනේ. හරි මේක තේරුණාද කියන්න මේ කොටස තේරුණාද? ඉක්මනට කියන්න. තේරුණාද? තේරුණාද ළමයි? හරි ගොඩ. දැන් ඔන්න ජල විභවය ගැන කතා කරලා තියෙනවා. ජල විභවය මනින්නේ මෙගාපැස්කල් කියන ඒකකේ උපරිම ජල විභවය 0 මෙගාපැස්කල් බලපාන සාධක දෙකයි පීඩන විභවය සහ ද්‍රව විභවය. ඒ කවුද ගන්නේ? මේ ඉන්න මේ ඊළඟ එක B ද්‍රව විභවය. මම පස්සේ එන සමීකරණයට ද්‍රව විභවය. ළමයි ද්‍රව විභවය කියන්නේ මොකක්ද? අර ජල අණු වලට මොනවා හරි බැඳිලා උගේ හැකියාව අඩු කරනවානේ මොකක් හරි යගයකින්. අන්න ඒ කොටසට කියනවා අපි ද්‍රව විභවය කියලා. ඒ කියන්නේ මෙහෙම කතාවක්. ජල විභවයේ හරි මොකක්ද කියන ජලයේ තියනවා කියමුකෝ. ජලයට මොනවා හරි දිය කරන්න වැඩි වෙනවනේ සාධකයක් බං. දිය කරන්න අඩු වෙන සාධකයේ ජල විභවය. උගේ ජල විභවය අඩු වෙනවා. වැඩි වෙනවනේ අඩු වෙද්දි වැඩි වෙන්න බෑ සාධකයක්. ආයේ වැඩි වෙන සාධකය තමයි ද්‍රව විභවය කියන්නේ. මෙයා මෙහෙම ගන්නකො. මෙන්න දිනවා ජල භාජනයක්. මේකට අපි දානවා ද්‍රව්‍ය. මෙතෙන් ද්‍රව්‍ය. ද්‍රව්‍ය දාන්න ජල විභවය මොකද වෙන්නේ? අඩු වේ. ද්‍රව්‍ය විභවය කියන එක. ඒ කියන්නේ ද්‍රව්‍ය සාන්ද්‍රණය කියන එක වැඩි වේ. එහෙනම් බලන්න ඕලමයි. මෙන්න මේ ද්‍රව්‍ය විභවය කියන එක මේකේ සාන්ද්‍රණයට අනුලෝමව සමානුපාතිකයි. අනුලෝම සමානුපාතය මොකටද? සාන්ද්‍රණයට. මොන සාන්ද්‍රණයටද? මෞලික සාන්ද්‍රණයට. ඒ මෞලික සාන්ද්‍රණය කියන්නේ ඔය ඉස්සර මේ ඕලර් කාලේ තියෙන මෞලික සාන්ද්‍රණය කියලා තිබ්බ කොටස. මෞලිකතාවය කියන වගේ අදහස. ද්‍රව්‍ය විභවය. ද්‍රව්‍ය සාන්ද්‍රණයට. එහෙම නැත්තම් මෞලිකතාවට අනුලෝම සමානුපාතිකයි ඔය ද්‍රව්‍ය විභවය කියන එක. ද්‍රව්‍ය විභවය ද්‍රවණයේ සාන්ද්‍රණයට අනුලෝමව සමානුපාතිකයි. හරි නෙමෙයි? ද්‍රව්‍ය එකතු කරන් ජල විභවය නම් අඩු වුණා වැඩි වුණේ සාධකය තමයි ද්‍රව්‍ය විභවය කියන එක. ද්‍රව්‍ය විභවය කියන එක වැඩි වෙනවා. ඒ කියන්නේ මොකක් හරි එක දිය කරා කියමු අපි කියනවා මෙයාගේ ජල විභවය නම් ඍණ එකේ තිබ්බේ. අනේ දාන්න අඩු වුණා. එන්න ද්‍රව්‍ය විභවය හැබැයි වැඩි වෙනවා. ඒක තේරෙන්නේ පස්සේ ද්‍රව්‍ය විභවය කියන්නේ බං නිකන් ජල විභවයේ විරුද්ධාගය වගේ දෙයක්. ජල විභවය අනිත් පැත්ත වගේ. කෙනෙක්ගේ ද්‍රව විභවය වැඩි නම් අපි දන්නවා ජල විභවය කියන එක අඩුයි. මොකද ද්‍රව විභවය වැඩි කියන්නේ සාන්ද්‍රණය වැඩි. සාන්ද්‍රණය වැඩි නම් දිය කළ තියෙන ප්‍රමාණය වැඩි. දිය කළ තියෙන ප්‍රමාණය වැඩි නම් ජල අණු වලට බැඳලා තියෙන ප්‍රමාණය අඩුයි. ඒ කියන්නේ ජල අණුව නිදහස් බව අඩුයි. ඒක මම තර්කයක් ලියන්න මෙතන. කිසියම් ද්‍රාවණයක ද්‍රව්‍ය විභවය වැඩි යනු ජල විභවය අඩු බවයි. කොහොමද අපි තර්කය ගන්න පැහැදිලි කරන්නේ? ද්‍රව්‍ය විභවය අනුලෝම සමානුපාතිකයි සාන්ද්‍රණයට. ඔන්න පළවෙනි කතාව. සාන්ද්‍රණය වැඩි නම් අපි දන්නවා වැඩි නම් දිය වූ ප්‍රමාණය වැඩි. දිය වෙලා තියෙන ප්‍රමාණය නම් වැඩි නම් නිදහස් ජල අණු අඩුයි. නිදහස් ජල අණු අඩුයි නම් විභව ශක්තිය අඩුයි. ජලයේ විභව ශක්තිය අඩු වෙන ළමයි ජල විභවය අඩුයි. ඔන්න තරකේ. ඔය ඔක්කොම අර තරකෙන් වලට දාගන්න. ද්‍රව විභවය සමානයි සාන්ද්‍රණයට. ද්‍රව විභවය වැඩි කියන්නේ දිය වෙලා තියෙන ප්‍රමාණය වැඩි. දිය වෙලා තියෙන ප්‍රමාණය වැඩි නම් නිදහස් ජල අණු ප්‍රමාණය අඩුයි. නිදහස් ජල අණු අඩු වෙන ජලයේ කාර්ය කරන හැකියාව අඩුයි. එන හැකියාව අඩු වෙන ජල විභවය කියන එක අඩුයි. හරි. ඔන්න ළමයි ද්‍රව විභවයේ මේ concept එක හරි. හරි. තව පොයින්ට් එක ලියමු මෙතන.
ජලයට ද්‍රාව්‍ය දිය කරන විට ජල විභවයෙහි ඍණ බව තව තවත් වැඩි වේ. ඒ කියන්නේ මුල් එකක ඍණ එකක් තිබ්බනම් තව තව දිය කරන්න ඍණ 2 ඍණ 3 ඍණ 4 ඍණ 5 කියලා මාර විදිහට වැඩි වෙගෙන යනවා ජල විභවය. මේ කියන්නේ වැඩි වෙගෙන කියන බා අඩු වෙගෙන යනවා. ඍණ බව අඩු වෙනවා. ඍණ බව වැඩි වෙනවා. නිකන් ඍණ එක තිබ්බ එක නිකන් යනවා නිකන් ඍණ 10ට වගේ යනවා. මේ අන්න ඕවත් අය කියන්නේ. ඍණ බව තවත් වැඩි වෙනවා. මේක ළමයි ෆොටෝ එක ගන්න. ෆොටෝ ගන්න ඕනේ තේරෙනවද කියන්නේ? ගණන් හදන්න විතරයි මේ කියලා දෙන්නේ. තව පොඩි සේ එකක් ලියන්න ඕන ඔය වගේ concept එකක් දාන්න පුළුවන් චුට්ටක්. තේරෙනවනේ මේ ටික අවුලක් නැහැ නේ. චුට්ටක් තේරෙනවනේ මම කියන කතාව. තේරුණා. යා දිනා හොඳයි. දැන් එන්න පීඩන විභවය කතා කරන්න. පීඩන විභවය. ඒ කියන්නේ මෙහෙම කතාවක්. ජලයේ මොකද ද්‍රාවණයක් තියෙනවනේ බා. ඒ ද්‍රාවණයට මොන වගේ පීඩනයක් ලැබෙනවද බාහිරින්? බාහිරින් මොන වගේ පීඩනයක් ලැබෙනවද? වාදනයකම නෙවෙයි. මොකක් හරි දෙයක තියෙන ජල ප්‍රමාණයකට මොකක් හරි ද්‍රාවණයකට මොන වගේ පීඩනයක්ද ලැබෙන්නේ? ඒ පීඩනය කියන එක ළමයි සාපේක්ෂ කරනවා අපි. ඒ කියන්නේ මෙහෙමයි. වායුගෝල පීඩනයට සාපේක්ෂව ධන පීඩනයක්ද ලැබෙන්නේ ඍණ පීඩනයක්ද ලැබෙන්නේ කියලා අපි බලනවා. ඒ කියන්නේ මෙහෙමයි. වායුගෝල පීඩනය කියන්නේ එකයිනේ බා. වායුගෝල පීඩනය මෙන්න මේ වායුගෝල පීඩනයට සාපේක්ෂව මේක ධන වෙන්නත් පුළුවන් ළමයි ඍණ වෙන්නත් පුළුවන්. ඒතර හිතන්නකො මෙහෙම ද්‍රාවණයක් තියෙනවා ඒක ඕපන් කරලා තියෙන මුහුදු මට්ටමේ තියන්නේ. අන්න අපේ normal වායුගෝලයේ තියලා තියෙන්නේ. එතකොට මෙයාගේ පීඩනය කීය වෙනවද නැද්ද? දැන් දෙන පීඩන විභවය කීයක් වෙනවද? කවුරුන් මෙසේජ් එකක් දාන්න මට්ටක් ගාලා. පීඩනය කීයක් මේ සිග්නල් නැති වෙන මගේද? මේ මම කියන එක ඇහෙන්නේ නැද්ද සමහරලාට? අනේ මට සිග්නල් දිනවනේ. මගේ ටැබ් එකෙන් නම් මට හොඳට පේනවා. කියන්නේ ඒ කියන්නේ සිග්නල් නැති වෙන මටද? ඇහෙනවන්නේ ෂේප් නේ. එහෙම සිග්නල් නැති වුණොත් දැන් මොකක් හරි තැනකට සිග්නල් නැති වුණා කියන්නකො. මේ මට ඒ වෙලේ කියන්න හරිද ටුංගාලා මෙහෙමයි අයියා මෙහෙම ඉස්සෙල්ලා මට අහුණා හරි මේ මෙහෙමයි කියලා හරිද මම චුට්ටක් එක ආයේ යන්නම් එහෙම නැත්තම් රෙකෝඩින් එක දෙනවනම් ටක් ගාලා රෙකෝඩින් එකේ ඒ කොටස විතර බලන්න හරි එතකොට වායුගෝල පීඩනයට සාපේක්ෂව ධන වෙන්නත් පුළුවන් මේ පීඩන විභවය ඍණ වෙන්නත් පුළුවන් මට දැන් කියන්න මෙන්න මේ වායුගෝල පීඩනය මේ මෙතන ඉන්න වායුගෝල පීඩනය නම් මුගේ පීඩන විභවය කීයක් වෙන්න ඇද්ද මට කියන්න පොඩ්ඩක් කවුරු හරි ද්‍රාවණයක් තියෙනවා ඒ ද්‍රාවණය ඕපන් කරලා තියෙන්නේ මේ අපි අල්ලන් ඉන්නවා අතේ හරිද දැන් ඒක පියනකින් වහලා නැහැ දැන් උඩ වතුර මේ තියෙන වතුර හරි මොන හරි ටික වායු ගලත් එක්ක හොඳට මිශ්‍ර වෙවි තියෙන්නේ මට කියන්න එනවා ඔගේ පීඩන විභවය කීයක් වෙන්න ඇද්ද උගන්නපේකට සාපේක්ෂව උගන්නපේකට මතකෝ දාන්න ළමයි ඒ කියන්නේ මම ආයෙත් කියනවා වායුගෝල පීඩනයට සාපේක්ෂව ධන වෙන්නත් පුළුවන් ඍණ වෙන්නත් පුළුවන්. එතකොට මැද තියෙන ප්‍රමාණය තමයි වායුගෝල පීඩනය කියන එක. අපි වායුගෝල පීඩනයේ කවුරු හරි මොකක් හරි ද්‍රාවණයක් අල්ලන් හිටියොත් පියනත් ඇරලා ඒක වායුගෝලයට හොඳ නිරාවරණය කරලා අල්ලන් හිටියොත් එයාගේ පීඩන විභවය නිකන් අපි කීයයි වගේ සලකන්නේ. හරියට හරි බිඳුවයි බා. ඇයි දන්නා බිඳුවයි කියන්නේ මෙතන. මේ මෙතන නිකන් මෙන්න මේක තමයි රේඛාව බං හරිද මේකට වඩා වැඩි වුණොත් ධන වෙනවා මේකට වඩා අඩු වුණොත් ඍණ වෙනවා එතකොට මූනිකන් නිකන් අගයක් නැති එක වගේ බිඳුව වගේ හිතන්නකෝ මේ අර මේ ඛණ්ඩාංක රේඛාවක් ගත්තොත් බිඳුව ඍණ 1 මේ ධන 1 ධන 2 ඔහොමනේ යන්නේ කියන්නේ මේ මට්ටමේ මොකක් හරි තියනවා නම් බිඳුවයි ඒ කියන්නේ යාගේ පීඩනය අපි නොසලකා හරිනවා කියන්නේ යාට නෝමල් කොහොමද තියෙන පීඩනය ඒ පීඩනට වැඩි පීඩනයක් දුන්නොත් ධන වෙනවා පීඩනය අඩු කරොත් ඍණ වෙනවා ඒක දැන් දැනට ඕනේ නැහැ ඒක ඉස්සරහට ඕනේ මට මේ කියන්න ඕන උනේ වායුගෝල පීඩනයට සාපේක්ෂව තමයි ධනද ඍණද කියලා බලන්න කියලා ඒක තමයි පයින් පොයින්ට් එක
ළමයි හිතන්න මෙහෙම. සෛලයක් තියෙනවා. මෙන්න සෛල බිත්තිය. මෙන්න ප්ලාස්ම පටලය තියෙනවා. ඒ කියන්නේ මෙන්න සෛල ප්ලාස්මේ තියෙනවා, මෙන්න සෛල බිත්තිය තියෙනවා. මම කරන්නේ මෙහෙම දෙයක්. මේ සෛලයටම වතුර ඇතුළට දානවා. වතුර දාන්න මොකද්ද වෙන්නේ නැත්තේ? දාන්න ළමයි ඔය ප්ලාස්ම පටලය හොඳට ඉදිවිලා විතර මොකද්ද වෙන්නේ? සෛල ප්ලාස්මයේ බිත්තියේ වදිනවා. ටන් ගාලා වදිනවා. ඒ වදිද්දි මොකද්ද වෙන්නේ? ඔන්න මේ වැදිලා. වැදිද්දි මොකද්ද වෙන්නේ? මේ මම බිත්තියට මෙහෙම ප්‍රෙෂර් එකක් දෙනවා. මේ තල්ලු වෙලා යනවා. පීඩනයක් ලැබෙනවා බිත්තියට. එතකොට බිත්තිය මගිනොත් අනිත් පැත්ත නිකන් ඉන්නවද නෑනේ බා අපි මෙහෙම තල්ලු කරලා නැත්නම් බිත්තිය යන්න බෑ. නෑ ඌත් බා අනිත් පැත්තට දෙනවා. ඒ නිසා තමයි අපි තල්ලු නොවි ඉන්නේ. අර පැත්ත තල්ලු නොවි ඉන්නේ. මේකට දෙනවා. එතකොට බිත්තිය මගිනොත් මෙන්න මේ සයිලෝප්ලාස්මයට පීඩනයක් දෙනවා. ඔන්න ඔය පීඩනයට කියනවා ළමයි අපි ශුණතා පීඩනය කියලා. මම පස්සු ගන්න ශුණතාවේ විශුණතාවේ කියන්නේ මොනවද කියලා. දැනට ඔළුවට දාගන්න ශුණතාවේ කියන්නේ ඉදිමෙනවා වගේ අදහසක්. ශුණයි කියන්නේ ඉදිමෙනවා වගේ අදහසක්. මොකද්ද? මෙහෙම දෙද්දි වතුර දෙන්න මෙයාලා මෙහෙම ප්‍රසාරණය වෙනවා. ශුණ වෙනවා. නම ලියන්න. ශුණ වේ. මොකද්ද? සෛලය ශුණ වේ. අන්න එහෙම ශුණ වුණාට පස්සේ බිත්තිය මතර දෙනවා ප්‍රෙෂර් එකක් මෙහෙම ප්‍රෙෂර් එකක් දෙනවා. ඊට සමානව බිත්තිය මගින් සෛලෝප්ලාස්මේ තෙරපනවා. ඒකට අපි කියනවා ශුණතා පීඩනය කියලා. ශුණතා පීඩනය. මොකද්ද දැන් ශුණතා පීඩනය කිව්වේ? සෛලෝප්ලාස්මය බිත්තිය මතට පීඩනයක් ඇති කරන විට බිත්තිය මගින්ද සෛලෝප්ලාස්මය තෙරපන විට ඇතිවන පීඩනය. හැබැයි මේක ඇත්ත නෙවෙයි ඈ. මේක බොරුවක්. ඒ පීඩනයට අපි ශුණතා පීඩනය නෑ ඒකට මේ පීතල පීඩන දෙකක් තියෙනවා. එකක් ශුණතා පීඩනය අනික බිතු පීඩනය කියලා. හරිද? මේක මුම් බොරුවක් කියන්නේ. ඇත්තටම බිත්ති මගින් දෙන එකට අපි කියන්නේ බිතු පීඩනය කියලා. ශුණතා පීඩනය කියන්නේ අපි තල්ලු කරන එක. يعني මෙයාට ඉතින් මේ දෙක ආදී එක සමානනේ බං කොහොමද දැන්? දැන් මෙහෙම තල්ලු කරද්දී අපි මෙතන F බලයක් දුන්නොත් මෙයාත් අපිට දෙන්නේ F බලයක් නේ. ඒතර දැන් P සමාන එක මොකද්ද? P සමාන F බෙදීම A කොහොමද දෙන්නේ? ඔව් F බෙදීම A. ඒතර මම A නියතයි කියලා ගත්තොත් P සමාන F නේ නේ. සමානුපාතයනේ F. ඒ වගේ තමයි. ශුණතා පීඩනය සමාන බිතු පීඩනය. ඒ නිසා තමයි මෙයාලා දෙකම එකතු කරලා දාන්නේ ශුණතා පීඩනය කියන මේක කියලා. අපේ කන්සෙප්ට් එක තියෙන උනේ මෙච්චරයි. සෛලයකට වතුර ටිකක් දාන්න සෛලෝප්ලාස්මය තෙරපෙනවා. සෛලෝප්ලාස්මය තෙරපෙලා බිත්තියට එහෙම ප්‍රෙෂර් එකක් දෙනවා. ඒතර බිත්තිය මගිනුත් අපිට එකක් අනිත් පැත්තට දෙනවා ප්‍රෙෂර් එකක්. ඒ ප්‍රෙෂර් එකට අපි කියනවා ශුණතා පීඩනය කියලා. ළමයි දන්න කෙනෙක් කියන්නේ ඔය ශුණතා පීඩනය ධනද ඍණද? ධනද ඍණද? ශුණතා පීඩනය ධනද ඍණද? ශුණතා පීඩනය ළමයි හැම වෙලාවෙම ධන. ඇයි දන්නවද? ඇයියකෝ මේකට දැන් වතුර එන්න බිත්තිය මගින් තෙරපනවා කියන්නේ මොකද්ද? ඇතුළට ගහනවා වගේ අදහසක් නේ බං. ඒ කියන්නේ වායුගෝල පීඩනයට සාපේක්ෂව මොන වැඩි කරලා ටකටක් ගාලා තලලා. මේක හැම වෙලේම ළමයි ධන. මෙන්න ධනයකට උදාහරණයක්. මෙන්න මේ රූපය. දෙක රූපය. මේක තමයි ධන කියන අවස්ථාවේ උදාහරණය. මොකද්ද? ශුණතා පීඩනය යන්න ඕනේ. මෙන්න මේ අදහස. සෛලයක් තුල පීඩනය වෙනවා. සෛලයකට ජලය ඇතුළු වන විට පීඩන විභවය හැම වෙලේම ධන. ළමයි රසෝද්ගමනය උගන්වද්දි කියලා දෙන්නම්. අපි හිතන්න මෙහෙම බීම බටයකින් බීම බොනවා. ගල උරද්දි සමහර ලාට බීම බටේ හැකිලිලා යනවා නේ බං. ඒ කියන්නේ උගේ පීඩනය නැතිලා යනවා. කියන්නේ ගල උරද්දි බීම බටේ අර ප්ලාස්ටික් බීම බටන මෙහෙම ඇලෙනවා. දෙපැත්තේ ඇල්ල හැකිලිලා යනවා. දැන් තුනී බටයක් අන්තර බීම එන්නේ අපි කටින් කල අතෑරලා අර බීම් බටේ හදවල තමයි බොන්න ඕනේ. ඒ කියන්නේ බීම් බටේ හැකිලුණා. එයාට පීඩනය වැඩිපුර තිබ්බනම් හැකිලෙයිද? ඉදිමෙන එක නෙන්නේ. මෙයාගේ පීඩනය අඩු වුන නිසා තමයි හැකිලිලා ගියේ. ඒ කියන්නේ ළමයි පීඩනය ඍණ වෙන අවස්ථාවක් තියෙනවා. උදාහරණය තමයි ශෛලම මගින් ජලය ඇදලා ගන්නකොට ඒ කියන්නේ රසෝද්ගමනයේදී ශෛලම වාහිනී වල ඇති වෙන්නේ ඍණ පීඩනයක්. රසෝද්ගමනය උගන්වද්දි කියලා දෙන්න. ඒ කියන්නේ අපි තැනකින් වතුර ඇදලා ගද්දි එතන පීඩනය ඍණ වෙනවා. ඒ බං පීඩනය තියෙන ජලය මගින් නම්
දැන් ඒතර ජලය නැහැ නේද? ඒතර පීඩනයක් නැහැ. පීඩනේ මයිනස්. තේරුණාද? පීඩන ඍණ වෙන අවස්ථාවේ උදාහරණයක් තමයි ශෛලම මගින් රසෝද්ගමනය වන විට ශෛලම වාහිනී මත පීඩනය ඍණ වේ. ශෛලම වාහිනී පීඩනය ඍණයි. එතකොට ඔය අවස්ථාව තමයි ළමයි ශාකවල තියෙන ප්‍රධානතම ඍණ වෙන අවස්ථාව. අපිට පේන ප්‍රධාන ඍණ වෙන අවස්ථාව තමයි ඕක. ඒ කියන්නේ ශෛලම මේ ශෛලම තුලින් ජලය උඩට ඉහළට ඇදලා ගන්නදී ශෛලම වාහිනී මත ඇති වෙන පීඩනය ඍණයි. අනිත් හැම අවස්ථාවකම සාමාන්‍ය තියෙන ළමයි ධන පීඩනයක්. නැත්තම් බාහිර වර්ගවලට අල්ලන් තියෙන පීඩනයක් නැහැ. මේක සලකන්න නිකන් පීඩනයක් තියෙනවා. අර වායුගෝල පීඩනයට සාපේක්ෂව ගන්න නිසා අපි ඒකට කියන්නේ මේ වායුගෝල පීඩනයනේ. ඒතර ආයි වැඩි වීමකුත් නැහැ අඩු වීමකුත් නැහැ. බිඳුවයි. හරි. ඔන්න concept එක. තේරුණාද ළමයි මේ ටික අවුලන්නේ නැහැ. ගහන්න. SS නැහැ. තේරුණාද කියන්න උඩුම් ගාලා? තේරුණාද? දෙයියනේ තාම මේ මැසේජ් එක බලවත් නෑ බං ළමයි. බලලා නැති ගාන කියන්නද? ඩිලි වෙලා තියෙන ඔක්කොම වගේ අර Zoom link එක නා බලලා නෑ. ඉන්නවා. 1 2 3 4 5 6 7ක් 7යි ඉන්නවා. 7 දෙනෙක් බලනවත් නෑ හරිද? දැන් එන්න හැමෝම කියන එක බලන එක ගැන 3 4 5 6 7 10 බලලා තියෙන්නේ. ඒකෙන් මට දෙන්නෙක් කිව්වා එන්න එක්කෙනෙක් ගම්පොල කිව්වා. අනිත් දෙන්නට ක්ලාස් කිව්වා. ඒතර හරි ඉතින් මේක තමයි අයියෝ අන්ද. ඔව් අයියා. අන්න ඒව දාන්න. chat එක දාන්න නැත්තම් මේ හරි බෝරින් නේ. මට බෝරින් නෑ. මට මෙතන කවුරුත් නෑ. දැන් ළමයි පොඩි දෙයක් කතා කරන්න ඕන. දැන් ඕවා ගැන කතා කරගෙන ඉඳිද්දී ඔන්න ඔය ජලීබයට මම කිව්වා මෙගා පැස්කල් වලින්ම ඉන්නේ. ද්‍රාව්‍යයත් මයින් ළමයි මෙගා පැස්කල් වලින්මයි පීන්නේ බෑ ඔක්කොම මයින් මෙගා පැස්කල් වලින්. හැමදේම මයින් මෙගා පැස්කල් වලින්. හරි. අපි සලකුණු දාන්න ඕනේ හැම වෙලේම ජල විභවය, ද්‍රාව්‍ය විභවය, පීඩන විභවය කියන ලියලිය ඉන්න බෑනේ බා. අපි එකට සලකුණු දානවා. ඔය සලකුණ තමයි ළමයි සයි. ජල විභවය නම් සයි. ද්‍රාව්‍ය විභවය නම් සයි. සයි S. පීඩන විභවය නම් අපි එකට කියනවා සයි P කියලා. සයි S සහ සයි P. ඉස්සර මේකට කිව්වා සයි W කිව්වා. සයි W එක දැන් වෝටර් එක දාලා. මේක සොලියුෂන් මේක ප්‍රෙෂර්. හරි. ජල විභවය නම් සයි, ද්‍රාව්‍ය විභවය නම් සයි S, පීඩන විභවය නම් සයි P. හරි. මම දැන් කිව්වා ජල විභවයට ද්‍රාව්‍ය විභවයයි පීඩන විභවයයි බලපානවා කියලා. ජල විභවයට මේ සාධක දෙකක් බලපානවා. එහෙනම් බලපාන නිසා අපි සමීකරණයක් හදන් තියෙනවා. ජල විභවය සමානයි ඒ ද්‍රාවණයේ ද්‍රාව්‍ය විභවය සහ ද්‍රාවණයට බාහිරින් ලැබෙන පීඩන විභවයේ එකතුව කියලා. ජල විභවය සමානයි ශයි S ධන ශයි P. මේක තමයි අපේ සමීකරණය. මේ සමීකරණය ඇප්ලයි කරලා තමයි අපි හදන ගණන් හැම එකක්ම හදන්නේ. හරි. මේකෙන් තමයි දැන් මේක නම් තේරුම් ගන්න දෙයක් නෑ. මම හිතනවා තේරුණා කියලා දැන් මහලා නෑ. දැන් ඔන්න ගැටලුව හදන්න යන්නේ. ගැටලු ආකාර 1. අර ශුන විෂුණයෙන් පස්සේ කියලා දෙන්නේ. හරි. ගැටලු ආකාර 1. මෙහෙමයි. ළමයි සෛලයක් තියෙනවා. මේ සෛලයට තවත් සෛලයක් සම්බන්ධ වෙලා තියෙන්නේ. මම මේකට කියනවා A කියලා. A කියනවා. එක සෛලයක් වෙන කොහොම ලියලා හරියන්නේ නැහැ. කොහොම ලියලා අන්තිමට මතක ඉතින්. මේමයි කරන්නේ හරිද? සෛලයක් ඉන්නවා A කියලා. සෛලයක් ඉන්නවා B කියලා. මේ දෙක මම එකට පුට්ටු කරනවා. එක ලං කරනවා. ලං කරාට පස්සේ මොනවා හරි වෙනවා ඇති. වෙන්නේ මොකද්ද දන්නවද? හිතන්නකෝ එක්කෙනෙක්ගේ ජල විභවය වැඩි කියනකො ජලය වැඩි. ඒ කියන්නේ උගේ නිදහසින් ජල ප්‍රමාණය වැඩි.
අනිත් එකගේ ජලය විභවය අඩුයි කියන්නකො. මම කිව්වා හැම වෙලේම ජලයේ ඉන්න කැමති මල්ලි ළමයි මේ යන්න කැමති ජලය විභවය වැඩි තැන ඉඳන් අඩු තැනට. කියන්නේ ජලයේ කැමති නෑ බං අර නිකන් උස් පහත් ભેදයගෙන යාලේ සමානතාවය. සමානාත්මතාවය. එයා මෙහෙම හිතන්නකො. මෙන්න තියෙනවා බැරල් එකක්. ජලයේ මෙච්චරක් උසට පුරවලා. මෙන්න තියෙනවා තව බැරල් එකක්. ජලයේ මෙච්චරක් උසට පුරවලා. මෙයාගේ උස් පුරවලා තියෙන 40යි. මෙයාගේ තියෙනවා 20ක්. මම මේ දෙක බටයකින් සම්බන්ධ කරොත් මොකද වෙන්නේ? ළමයි මේ දෙක බටයකින් සම්බන්ධ කරොත් මේකෙන් මේකට ජලය ගිහිල්ලා අන්තිමට දෙක සමාන මට්ටමට පිරෙන්නේ බං. මේකෙන් මේකට ජලය ගිහලා සමාන මට්ටමට පිරෙනවා. ඒතකොට දෙන්නගෙම 30 30 කුසයි. අන්න ඔය වගේ ඉන්න තමයි ජලය කැමති බං. කියන්නේ ජලය හැම වෙලෙම කැමති ජලයේ බේ වැඩි තැන ඉඳන් අඩු තැනට ගිහිල්ලා එයාටම අඩිපාඩු දීලා සමාන වෙන්න. හරි. මෙතනත් ඕකම තමයි. ජලයේ බේ කාගේ හරි වැඩි කියමුකෝ හරි. ඒකේ වැඩි කියමුකෝ. ඒතකොට A B ට ජලය ලබලා සමාන වෙනවා. දැන් අපෙන් අහන්නේ එහෙම සමතුලිත වන ජලයේ බේ සොයන්න. සමතුලිත වන ජලයේ බේ සොයන්න. සයි සොයන්න. මොකක්ද අපේ සමීකරණය? නිකන් මේකත් එක හිතන්නකො. මේක මොකද කරේ? 40යි 20යි මැදාගෙන්නේ බං ආවේ. ඒ කියන්නේ 40 ධන 20 බෙදීම 2. ඒ වගේ තමයි ඒක සොයන්නේ. පොදු ශයි S ශයි S නෙවෙයි ශයි පොදු නැත්නම් සමතුලිත සමානයි. ශයි A ධන ශයි B මම මේ ශයි දෙක ගත්තේ බෙදීම 2. ඔන්න ඕක තමයි සමීකරණය. දෙන්නගේ ජල විභවය දෙක එකතු කරා දෙකෙන් බෙදුවා. එහෙම තමයි පොදු ජල විභවය හොයන්නේ. මම දැන් උදාහරණයක් දෙන්නම්. උදාහරණ ගැටලුවක් දෙන්න ඒක හදන්න. A සෛලයේ ජල විභවය ඍණ 200යි මෙගාපැස්කල්ලු. B සෛලයේ ජල විභවය ඍණ 100යි මෙගාපැස්කල්ලු. පළවෙනි එක ජලය ගමන් කරනුයේ ජලය ගමන් කරන දිශාව මොන සෛලින්ද මොන සෛලයට යන්නේ කියලා කියන්නේ. අනිත් එක තමයි ළමයි සමතුලිත ජල විභවය සොයන්න. මට හක් ගාලා කියන්න. ජලය ගමන් කරන්නේ කොහෙද කොහෙටද? සමතුලිත ජල විභවය කියලා. ඒ හදන්න දෙයක් නෑ ඔගේ. දාන්න හක් ගන්න. ඔක්කොම දාන්න. හැමෝම දාන්න. දාන්න එකනේ දැම්මා. තව එකනේ දැම්මා. හොඳයි. දාන්න අනිත් එක දාන්න. හරියට. මේ මේවා ලේසි ඈ. මේමයි හරිද? මේ සමහර පටලන් තියෙනවා මේක වැඩිම ජල විභවයක් තියෙන්නේ මෙන්න මේ 200 මෙයාට කියනවා. කියලා හිතලා තියෙනවා. ඒ කියන්නේ ඒට ජල විභවය වැඩි කියලා හිතලා තියෙනවා. මම මොකද්ද කිව්වේ? ජල විභවය උපරිමයි කියන්නේ දිය වෙලා නැහැ කියන අවස්ථාව. දිය වෙන්න මොකක්ද වෙනවා කියවම? මේ බිඳුවනේ උපරිම. මෙයා තමයි උපරිම අවස්ථාව. දිය වෙන්න ඍණ 100, ඍණ 200, ඍණ 300 කියලා පල්ලෙහාට ජල විභවය අඩු වෙනවා. වැඩි වෙන්නේ මේ ඍණ බව වැඩි වෙන්නේ නැහැ. ඒ වැඩි වෙන්නේ ද්‍රාව විභවය. ජල විභවය අඩු වෙන එක වෙන්නේ. අයි බං. දිය වෙනවා කියන මොකද්ද? උගේ කාර්ය කිරීමේ හැකියාව අඩුයි. දිය වෙන්න ඍණ වෙනවා. එතකොට ජල විභවය වැඩිම ළමයි මෙන්න මේ B ගේ. ඌනේ බං බිඳුවට ළඟම එක. B වල ශයි සමානයි ඍණ 100 වේ. එය බිඳුවට ආසන්නයි. එම නිසා ශයි වැඩි. එයාගේ ශයි වැඩි. එතකොට කාගෙන්ද කාටද යන්නේ? B සිට A ට තමයි යන්නේ එහෙනම් ජලය. තේරුණාද? ඊට පස්සේ මල්ලි මේක දැන් සමතුලිත ජල විභවය කියන්නේ ඍණ 200 ඍණ 100 එකතු කරලා දෙකට බෙදුවා. ඍණ 300 දෙකට බෙදුවා ඍණ 150යි. උත්තරේ ඍණ 150යි. මේකට උත්තරේ ඍණ 150. නිකන් දාන්න බෑ. මෙගා පැස්කල්. ඒක තේරුණාද? ඒ අර මේ පැටලලා තිබ්බ එක තේරුණාද එතන? ඒක බලන්න
බිඳුවට ආසන්න නම් උගේ ජල විභවය වැඩි. ඇයි බිඳුවේ නම් උපරිම දිය කරන්න රින බව වැඩි වෙන්නේ. හරි නේද? දෙන්නටම හරි නේද? හරි ගොඩ. හරි මම මේක ඉස්සෙස් ගලන් ඉන්නේ නැහැ. හරි. ඔන්න ගැටලු ආකාර එක හරියයි. ඔන්න ඊළඟ කතාව. දැන් මම කරේ මොකද්ද? සෛල දෙකක් සෙට් කරන එකනේ. ඊට පස්සේ මම කරනවා මේ ජලය මේ සෛලයක් ගිල්ලනවා ලොකු ජල මඳුනක. සෛලයක් ජල මඳුනක ගිල්ලනවා. ගැටලු ආකාර දෙක. ඔන්න දැන් ජල මඳුනක් තියෙනවා. මේකේ ෂයි ද්‍රාවණ ඔන්න උගේ ජල විභවයක් තියෙනවා ගියා. මම සෛලයකොත් ගිල්ලනවා. ෂයි සෛල එයාට මොකක් ජල විභවයක් තියෙනවා. එයාට ජලය තියෙනවානේ මම චුට්ටක් කරේ. අහන ප්‍රශ්නේ ළමයි පොදු ෂයි කීයද? ඒ කියන්නේ පොදු ජල විභවය සමතුලිත අවස්ථාවේ ජල විභවය කීයද කියලා. ජල විභවය කොහොමද හොයන්නේ කියලා. හරි. මෙහෙමයි හරිද? රුපියල් 100ක් තියෙන යාළුවෙක් ඉන්නවා. රුපියල් 50ක් තියෙන යාළුවෙක් ඉන්නවා. මම කියනවා අනේ මට රුපියල් 20ක් දෙන්න අපි දෙන්නම සල්ලි මාරු කරගෙන සමාන කරගමුද කියලා. එතකොට 100 දෙනෙක් කෙනාගෙන හරි මං ඔයාලට 25ක් දෙන්න. එතකොට මගෙත් 75යි ඔයාට 50ට 25 විතර 75යි. දැන් බං ඔහොම වෙද්දි ඒක අරුට දැනනවානේ බං. කියන්නේ 100 තිබ්බ එකට දැනනවා ඒක. දැනන ප්‍රමාණයක්. ඇයි බං? උගේ 100න් 25ක් ගියා. දැන් තියෙන 75යි. කියන්නේ පොඩි ප්‍රමාණයකට උඩ සල්ලි පොඩ්ඩක්නේ තිබ්බේ. සල්ලි පොඩ්ඩක් තින එකාගෙන් තව කීයක් හරි එකක් ණයට ගත්තාම උට ඒක දැනනවා. හැබැයි හිතන්න යාළුවෙක් ඉන්න උලකට 20000ක් විතර. අනේ තව එකන 50යි තියෙන්නේ. ඊට පස්සේ අරයා කියනවා මේ දැන් අනේ මට සල්ලි ගෙනත් දෙන්නෝ කියලා. අර 20000ක් තියෙන එක රුපියල් 100කට අරට දීලා දානවා. 20000ක් තියෙන මනුස්සයර දැනෙයිද ඕක? නෑනේ 19900ක්ම තව තියෙනවනේ බං උට. උට ඔක ලොකුට දැනෙන්නේ නැහැ. හිතන්න. හැබැයි අර උට දැනෙනවා. පට්ටර දැනෙනවා. නිකන් සල්ලි ලැබුණා යකෝ 150ක් වුණා උට 50 150 උට දැනෙනවා ඒක. ඒ කන්සෙප්ට් චුට්ටක් ඔළුවේ තියාගෙන මේක ගැන හිතමු ඈ. මේ හිතන්නකෝ. අනිත් එක. දැන් අර 19900ක් තිබ්බ එකාට ලොකු පාඩුවක් උන්නේ නැහැනේ. මොකද බං? උට ආසන්නව තාම 20000ම තියෙනවා වගේ. 19900 තිබ්බ එක උට 20000ම තියෙනවා වගේ. යම් එහෙමනේ බං උට. රුපියල් 100 යන්නේ 19900ක් නෑ. මං 20000ක් තියෙනවා වගේ තමයි. උට ඒ දරුණේවත් නෑ. හරි. ඒක දිහා ඔළුවට දාගන්න ඈ. දැන් මෙහෙමයි. ළමයි මම දන්නේ කාගේද ජල විභවය වැඩි කියලා. ද්‍රාවණීය ජල විභවය වැඩි වෙන්නත් පුළුවන්, සෛලීය ජල විභවය වැඩි වෙන්නත් පුළුවන්. හරිද? එතකොට ද්‍රාවණීය ඉඳන් සෛලයට ජලය යන්නත් පුළුවන්. සෛලයේ ඉඳන් ජලයට ද්‍රාවණයට ජලය යන්නත් පුළුවන්. හරි. මෙහෙම. දැන් මේ බලන්න ඕන සීන් එක අවසාන පොදු ජල විභවයනේ බා. කාගෙන් හරි කාට හරි ගියා කියන්න මොකක් හරි ගියා. මොකට ගියත් මොකට ආවත් ද්‍රාවණයට ඔක දැනෙයිද ලොකුවට? මට කියන්න. ද්‍රාවණයට ජලය සෛලයේ සිට පැමිණීම හෝ ද්‍රාවණයෙන් ජලය සෛලයට ඉවත් වීම ද්‍රාවණයට ලොකුවට දැනෙයිද? නෑනේ බං. ද්‍රාවණයට ලොකුවට දැනෙන්නේ නැහැ. හිතපන්කෝ සෛලයක් කියන්නේ චුට්ටන්නේ බං. ද්‍රාවණයක් කියන්නේ හොඳ ජලාණු තියෙනවා. ඒකල ජලාණු පහයක් ගියා කියලා ඒක දැනෙන්නේ නැහැනේ බං. නැත්නම් මේකෙන් ජලාණු පහක් මුහුදට අපි ගිහිල්ලා මොකක් හරි කරා කියලා බං මුහුදට දැනෙන්නේ නැහැනේ බං. ඒක මුහුදේ වතුර ටිකක් ගත්තා කියලා. දැන් මුහුදට වතුර ටිකක් දැම්ම කියලා මුහුදට දැනෙන්නේ නැහැ. මුහුද ජල මේක එකමයි. ඒ වගේම තමයි දෙයක් තමයි මෙතන වෙන්නේ. මෙතන වෙන්නේ ළමයි සෛලේ ඉඳන් මෙතනට ගියා. මෙයාගේ ඉඳන් මෙහාට ගියත් ළමයි ද්‍රාවණ කියන එකේ ජල විභවය නියතයි. උගේ ජල විභවය නියතයි. හැබැයි වෙන්න ඕන දේ මොකද්ද? කෙනෙක්ට ගිහිල්ලා හරි අරගෙන හරි උගේ ජල විභවයට එන්න බෑ. ඒකනේ අපේ concept එක. වැඩි එකකින් අඩු එකකට යනවා. ඒකල්ල සමාන ජල විභවයට එනවා. හැබැයි මොගේ ජල විභවයට ලොකු වෙනසක් උනේ නැහැ. එහෙනම් මෙතන අපි කියනවා සමතුලිත ජල විභවය සමානයි ද්‍රාවණයේ ජල විභවයට. තේරෙනවද මම කියපේ? ඒ කියන්නේ මෙහෙමයි. හිතන්නකෝ මෙහෙම හිතන්න.
ෂයි ද්‍රාවණ තිබ්බා කියන්නේ ඍණ 100ක් ෂයි සෛල තිබ්බා කියලා හිතන්න ඍණ 200ක් කාගෙන් කාටද ජලය යන්නේ මම කියන කාගෙන් කාටද ජලය යන්නේ කියන්නකො ජලය යන්නේ කාගෙන් කාටද ද්‍රාවණේ ඉඳන් සෛලයට දැම්මේ සෛලෙන් ඉඳන් ද්‍රාවණයට දැම්මේ අන්න හරි 100 ඉඳන් 200ට ඒ කියන්නේ මල්ලි ජලය ද්‍රාවණයේ සිට සෛලයට යයි ගියා ඔන්න ගියා ගිහිල්ලා දැන් මොකද්ද ගිහිල්ලා බං මේක මොකක් හරි වෙයි ඉස්සලා නම් උනේ මොකද්ද මැදාගේකට ආවා කියන එක නුනේ මැදාගේකට ආවා 150 වුණා හැබැයි දැන් එහෙම මැදාගේකට එන්න බෑනේ බං දැන් මුගේ ජලය වැඩිනේ බං මුට දැනෙන්නේවත් නැහැනේ එහෙනම් වෙන්නේ ළමයි අවසානයේ ආසන්න විදිහට සෛලය ද්‍රාවණයේම ජලය බේට වගේ ඇවිල්ලා ඌත් නිකන් ඍණ 200ම කරගෙන නෑ ඍණ 100ම කරගෙන ඌත් ඇයි උට වතුර ටිකක් හම්බුනන හොඳට ජලය ටිකක් වැඩුණානේ ඌත් ඍණ 200ම කරගෙන අවසානයේ වෙන්නේ පොදු ජල විභවයකට මොකද්ද මේ මැද ජල විභවයට එන්නේ අවසානයේ ද්‍රාවණයේ ජල විභවයම සෛලයද ගනි මෙච්චර හිතන්න ඕනේ සෛල දෙකක් තියෙනවා නම් මැද අගයට තමයි එන්නේ දෙක එකතු කරලා මේකෙන් බෙදුවා ද්‍රාවණයක සෛලයක් ගිල්ලවුවා නම් අනිවාර්යෙන්ම ද්‍රාවණයේ ජල විභවය තමයි අවසාන ජල විභවය ඔක තමයි කතාව පොදු අගය ඒතකොට පොදු එක කියන්නේ සමතුලිත ජල විභවය ෂයි සමානයි ද්‍රාවණයේ ජල විභවය ඕක තමයි මෙතන පොදු කතාව සෛලයක් ද්‍රාවණයක ගිල්ලුවොත් අවසාන ජල විභවය කියලා අපි ගන්නෙ සමතුලිත ජල විභවය කියලා ගන්නෙ අපි ද්‍රාවණයේ ජල විභවයමයි ආය එකතු කර කර මොකුත් නැහැ හිතන්න මේව දැන් ගානක් දෙනවා ඍණ 100 මෙගාපැස්කල් වන සෛලයක ඍණ 500 මෙගාපැස්කල් වන ද්‍රාවණයේ ගිල්වා ඇත අවසාන සමතුලිත ජල විභවය කීයද ගත්තොත් ආය කතාව බතා නැහැ කෙලින්ම ඍණ 500 ද්‍රාවණයේ ජල විභවය හරි තේරුණා නේද ඒක ලොකුවට හිතන්න එපා ලොකුවට හිතන්න එපා නිකන් කන්සෙප්ට් එකට ඔලුවට දාගන්න මේකම තමයි ගන්න කියලා හරි ගැටලු ආකාර දෙකක් ඉවරයි දැන් පොඩි ගානක් දෙන්නම් මම පොඩි ගානක් නිකන් පොඩි ගාන නිකන් ආසාවට හදන්න මෙන්න සෛලයක් තියෙනවා මම කියනවා මෙතන ෂයි S සමානයි ඍණ 200යි මෙගාපැස්කල් මේකේ ෂයි P තියනලු ධන 100යි මෙගාපැස්කල් එහෙනම් මට ෂයි හොයලා දෙන්න ටක් ගන්න ෂයි කියන ටක් ගාලා අගේ කියන්නකො ෂයි වල අගේ කීයද ෂයි වල අගේ කීයද හරි ෂයි වල අගේ මේක හදන්න යා සමීකරණයට දාලා ෂයි සමානයි ෂයි S ධන ෂයි P ෂයි S කීයද ඍණ 200යි ධන 100යි ඍණ 100යි මෙගාපැස්කල් හරිනේ හරිනේ උත්තරේ හැමෝගෙම ආවදින් ඍණ 100යි ඍණ 100යි ඍණ 100යි හොඳයි තේරුණානේ ඒ වගේ දාලා සමීකරණයට ආදේශ කරන්න මෙහෙම ඕවා නම් මේ සීටි ටික නම් වැඩක් නැහැ මම මේක නිකන් දුන්නේ දැන් මොකද්ද හරි දැන් මෙහෙම හිතමු ගැටලු ආකාර තුන මේව ද්‍රාවණයක් තියෙනවා ළමයි හරිද ද්‍රාවණයක් තියෙනවා මේ ද්‍රාවණය ගැන ඔයාලට මොකද්ද කියන්න පුළුවන් මම දැන් ඉස්සලා ගන්නවා ද්‍රාවණයක් තියෙද්දි අපිට කෙලින්ම කියන්න පුළුවන් මොකද්ද කෙලින්ම අපිට කියන්න පුළුවන් දේ ජල විභවය ගැන කියන්න පුළුවන් මේකේ තරහ දවසක් දුන්නේ නැත්නම් කියන්න පුළුවන්ද බෑ ද්‍රාව විභවය ගැන කියන්න පුළුවන්ද මොකුත් කිව්වේ නැත්නම් බෑ හැබැයි මේ ජල බඳුන වායුගෝලයට නිරාවරණ වෙලා තියෙන්නේ වෙන්න වායුගෝලය මම කිව්වා පීඩන විභවය කියන එක හැම වෙලේම බලන්නේ
වායුගෝලයට සාපේක්ෂව. එතකොට මූ වායුගෝල පීඩනය නම් ඉන්නේ මුට පීඩන විභවයක් නැහැ. පීඩන විභවය බිඳුවයි. අපිට ද්‍රාවණයේ ශයි P සමානයි 0 මෙගාපැස්කල් බව කෙලින්ම කිව හැකිය. කෙලින්ම කියන්න පුළුවන්. දැන් මේකට අර සමීකරණයක් කරමු ළමයි. මේ ශයි සමානයි ශයි S ධන ශයි P. දැන් අපි දන්නවා ශයි P සමානයි 0යි කියලා. අම්මර සිරි. ද්‍රාවණවලට ශයි S ට සමාන වෙලා. ද්‍රාවණවලදී ජල විභවය කියන එක ද්‍රාව්‍ය විභවයට සමාන වෙලා. ඔන්න ගැටලු ආකාරව ගැටලුවට එන එක අවස්ථාවක්. අන්තිමව ගැටලුවක් දෙනවා. ද්‍රාවණය මොකක්ද නේ ශයි P 0යි 0යි නම් අර සමීකරණ ආදේශ කරපුවම ශයි සමානයි ශයි S ධන ශයි P අම්මර සිරි. ශයි සමානයි ශයි S ධන 0. ඒතකොට ඇයි මේක 0 උනානේ? ශයි සමානයි ශයි S. ඔන්න ද්‍රාවණවලදී සමීකරණය තමයි ශයි සමානයි ශයි S කියන එක. ඒක තේරුණාද ළමයි? තේරුණා කියන්නේ? හරි ගැම්මක්. දැන් මේ ගණන් ආකාර ඔක්කොම ගන්නන්න කාට හරි ගිහිල්ලා. ඒතර තමයි මතකෙ ඉන්නේ ඔයාලට. තේරුණා. ඔව් අයියා. ද්‍රාවණ කතාවත් හරි. දැන් මෙහෙමයි හරිද? ලස්සන කතාවක් ගන්න. ගැටලු ආකාර හතර. ද්‍රාවණයක් තියෙනවා ළමයි. මම මේකට කියනවා සංශුද්ධ ජල ද්‍රාවණය. සංශුද්ධයි කියන්නේ මොකුත් දියලා නැහැ. සංශුද්ධ ජල බඳුනක් නම් මේකේ අපිට මට කියන්න පුළුවන් මෙහෙම දෙයක්. ශයි කීයද? ශයි සමානයි 0යි. ඇයි? උපරිම ජල විභවයනේ තියෙන්නේ. සංශුද්ධය නම් උපරිමයි. ශයි සමානයි 0. මේක දාන්නම් ඈ. එමෙ ලියන්න මෙතන. සංශුද්ධ ජලයේ ශයි උපරිම නිසා තමයි මම මේකට 0 දැම්මේ. සංශුද්ධ ජලයේ ජල විභවය උපරිම නිසා. 0යි. මට ආයෙ කියන්න පුළුවන් මේකට කොහොමද? ශයි P සමානයි 0යි කියලා. ශයි P 0යි නේ. ඇයි අපි කොහොමද වායුගෝල නිරාවරණය වෙලා තියෙන්නේ? එහෙනම් ළමයි ශයි එසුත් මේකේ 0යි මෙගාපැස්කල්. ඔන්න බලන්න ළමයි. හැමදේම 0 වෙච්ච එක අවස්ථාවක් තියෙනවා. ඒ තමයි සංශුද්ධ ජල ද්‍රාවණයක් බාහිර වායුගෝල නිරාවරණය වෙලා තියෙන අවස්ථාව. ඔන්න මේකත් හොඳට ඔලුවට දාගන්න. ගැටලු ආකාර හතරක් හරි. දැන් ගැටලු වලට වඩා මේක දාන්න ෆොටෝ එක ගන්න. ෆොටෝ නේ. මේක තේරුණා නේද? මොකුත්ම දීලා නැත්තම් ඒතර තමයි සංශුද්ධ ජලය තමයි මේක උපරිම තියෙන්නේ. අපිට එතකොටම කියන්න පුළුවන් දීලා නැත්තම් ඉතින් සාන්ද්‍රණයක් නැහැ නේද? සාන්ද්‍රණයක් නැත්තම් ද්‍රාව්‍ය විභවයක් 0 කියලා කියන්න පුළුවන් එතන. අවුලක් නැහැ. ඔන්න ඔක්කොම 0 වෙච්ච එක අවස්ථාව. දැන් ලස්සන කතාවක් කතා කරන්න යනවා. ගැටලු ආකාර පහනේ. ගැටලු ආකාර පහ. මේ ආයෙත් කියනවා මට වැඩ ටික කරලා දාන්න. වැඩ ටික කරලා දාන්න මේ බැරි හැමදේම අහන්න මම දැන් දෙන්නේ තුන් දෙනෙක් නම් කෝල් අරන් බැලුවා මේ දවස් ටිකේ මොකද වැඩ කරනවාද කියලා. ඊට පස්සේ වැඩ ටික කරන් යනවා කිව්වා. මට නංගිලා තුන් හත දෙනෙක් මලෙලට යක්කම දානවා. ඔක්කොම වැඩ ටික කරලා දානවා. ඔයාලා ඒ වැඩ ටික කරලා දාන්න. ඕනේ MCQ book දෙවෙනි එක දැම්මා. තව MCQ 50ක් දැම්මා මේ සතිය කරන වැඩ ටික. ඊට පස්සේ හෙට තියෙනවා MCQ ක්ලාස් එක අපි. ඒතර MCQ ක්ලාස් එකේ වැඩ ටිකක් මම අද රෑ බාගෙන හදාලා තිබ්බේ පේපර් එක. අනේ හදලා ඉවරයි. හදලා ඉවරයි ඒකක් දාන්න. ගිය සතියේ දීපු MCQ පේපරේ තඩි පේපරේ 51 උත්තරයක් දානවා. ස්ට්‍රක්චර් ටික උත්තරය මේ සතිය තුල කොහොමද වැටෙනවා. ඒතර ඒකක් බලලා වැරදි ටික ඔක්කොම හදාගන්න ඔක්කොම හදාගන්නලි මට දාන්න. මම හැම එකම මේ අස්සම්මුල්ලන් නැහැද කියවන්නේ නැහැ. හැබැයි මම කියවනවා ඔක සමහරට. කියවලා මම කට්ටියට දාලා තියෙනවා. මෙතන හදින්න ඕනේ මේ ටික වැරදි අනම්මන ඔක්කොම දාලා තියෙනවා. ඒ නිසා මට එවන්න හරිද? සමහර වෙලාවට අඩු කරන්නේ නැත්නම් මම හොඳයි කියලා දානවා. මට එවන්න වැට් ටික මේ ටික කරලා එවනවා කියලා. ඒතකොට ඔයාලට මෙහෙමයි ළමයි හරිද? දැන් කවුරුත් පුෂ් එකක් දෙන්නේ නැත්නම් බං මොකෙක් වුණා වැඩ කරන්නේ නැහැ ඉතින්. මම වුණත් එහෙමයි බං හරිද? මම දැන් කැම්පස් ගියා වුණා අපේ යන්න ඇවිල්ලා කරපන් කියලා කෑ ගහනවා. එහෙනම් මොකක් හරි පොඩි දෙයක් හරි වෙනවා ඉතින්. වෙලාවකට මල කරු වෙනවා. මට මොකක් හරි වැඩක් වෙනවා. ඒ වගේ තමයි. උඹලා මේක වැඩ ටික එවද්දි මට මොකක් හරි දෙයක් වෙනවා ඕකේ.
වෙනදා මොකුත් කරන්නේ නැති එක දැන් වැඩක් කරනවනේ බං මොකක් හරි දෙයක්. සල්ලි ගෙවන එකට හරි 2500 කරන එකට හරි මොකක් හරි කරනවා හරි. ඒ නිසා එවන්න. වැඩ ටික එවන්න. හරි. ගැටලුව අර පහ. මෙහෙමයි. ඔන්න ද්‍රාවණ වර්ග තුනක් මම මෙතන තියෙනවා. මම මේකේ සෛල වර්ග ටිකක් ගිල්ලනවා. එකම සෛලය ගිල්ලනවා කියන්නකෝ. එකම සෛලය ගිල්ලනවා. මෙතන ශයි සෛල ඒ කියන්නේ සෛලයේ ජල විභවය ද්‍රාවණයේ ජල විභවයට සමාන අවස්ථාවක්. මෙතන සෛලයේ ජල විභවය අඩුයි ද්‍රාවණයේ වැඩි කියමුකෝ. සෛලයේ ජල විභවය වැඩි ද්‍රාවණයේ ජල විභවයට වඩා. මෙතන ළමයි සෛලයේ ජල විභවය අඩුයි ද්‍රාවණයේ ජල විභවයට වඩා. මම කිව්වා ජලය හැම වෙලේම ගමන් කරන්නේ ජල විභවය වැඩි තැන ඉඳන් අඩු තැනට. ගිහිල්ලා උන් දෙන්නගේ ජල විභවය සමතුලිත කරගන්නවා සමාන කරගන්නවා. මෙතන ළමයි මොකද්ද වෙනව ඇත්තේ? ජලය කොහට හරි යයිද? ජලය යයිද? මේක A අවස්ථාව, මේක B අවස්ථාව, මේක C අවස්ථාව. ජලය කොහෙන් හරි කොහට හරි යයිද? මට කියන්න කොහට හරි යයිද? යයිද? නෑ. කියන්නේ ජලය යන්නේ නෑ. එහෙම නෑ ළමයි. ළමයි මෙහෙම. ජලය යනවා. එළියට ගියොත් ඒ සමාන ප්‍රමාණයක් ඇතුළට එනවා. තේරුණාද? මෙතන ලියන්න ඕනේ මෙච්චරයි. ජලය හුවමාරු වෙනවා ළමයි. ඒ කියන්නේ සමතුලිත අවස්ථාවේ තිබ්බත් බැරි එකක් දාලා ජලය නිකන් යන්නේ නැතුව ඉන්නේ මට මෙතන ගිහට යන්න බෑ සමානයි. එහෙම නෑ බං. එකක් ගියොත් අනිත් පැත්තට එකක් එනවමයි. එතකොට ඉතින් ජලය හුවමාරුවක් කරා නෑ වගේ තමයි. මම එකට 10ක් දෙනවා උඹටයි 10ක් දෙනවා. වෙනසක් කරලා නෑනේ බං. එහෙම දෙයක්. ජලය හුවමාරු වෙනවා. නමුත් තර්කය මොකද්ද? ශුද්ධ ජල ගමනක් නැත. ඒ කියන්නේ ගිහිල්ලා එතරම් ඉන්නේ නැහැ. ශුද්ධ ජල ගමනක් නැත. ජලය හුවමාරු වෙනවා. ශුද්ධ ජල ගමනක් නැහැ. ශුද්ධ ජල ගමනක් කියන්නේ මෙයාට විතරක් ගිහිල්ලා එතන ඉන්නේ නැහැ. ගියොත් එනවා. තත්ගලේ වෙලම යනකොටම එකක් මෙහෙට යනකොටම අනිකක් මෙහෙට එනවා. තේරුණාද? ජලය හුවමාරු වෙනවා. ශුද්ධ ජල ගමනක් නැහැ. අන්න හරි. තේරුණාද නංගිලා? තේරුණා නංගි එක? ශුද්ධ ජල ගමන තමයි ඇත්තේ ඈ. තේරුණා නේද? දානවා මෙසේජ් එකක් දාන්න. තේරුණාද ඒක? ගොඩ. ශුද්ධ ජල ගමනක් තමයි ඇත්තේ ඈ. ජලය හුවමාරු වෙනවා. ශුද්ධ ජල ගමනක් නැහැ. මේ වගේ ද්‍රාවණ වලට අපි කියනවා ළමයි සමයිනේ බා. සමාබීසාරක ද්‍රාවණ. සමාබීසාරක ද්‍රාවණ. සමාබීසාරක ද්‍රාවණ. සමාබීසාරක ද්‍රාවණ. සෛලයේ ජල විභවයේ ද්‍රාවණයේ ජල විභවයට වඩා අඩුයිලු. ඒ කියන්නේ මුගේ ජල විභවය අඩුයි නම් ජලය යන්න ඕනේ කොහෙන්ද? මෙන්න මෙතනට. ද්‍රාවණයේ ජල විභවය වැඩි ඉන්නේ බං. ජල විභවය වැඩි තැන ඉඳන් අඩු තැනට හැමතැනම වෙලෙම යන්නේ. එතකොට ජලය ගමන් කරන්නේ කොහෙන්ද කොහෙටද? ශුද්ධ ජල ගමනක් තියෙනවා කොහෙන්ද කොහෙටද? ද්‍රාවණයේ සිට සෛලයට ජලය යයි. ද්‍රාවණයේ ඉඳලා සෛලයට ජලය ගමන් කරනවා. මෙන්න මේ වගේ ද්‍රාවණ වලට අපි කියන ළමයි උපාබීසාරක ද්‍රාවණ. උපාබීසාරක ද්‍රාවණ. මෙහෙමයි හිතුවේ හරිද ඔක? සෛලයේ ජල විභවය අඩුයිනේ බං. එහෙනම් ඒ ද්‍රාවණයට අපි කියන්නේ උපාබී. උප කියන අඩු එකනේ. උප අඩුයි. උපාබීසාරක. සෛලයේ ජල විභවය සමානයි නම් සමහාබීසාරක. අඩුයි නම් උපාබීසාරක. හිතන්න මෙතන මොකද වෙන්නේ? සෛලයේ ජල විභවය වැඩි බං. සෛලයේ ඉඳන් එළියට එනවා. එතකොට ජලය කොහෙද යන්නේ? සෛලයේ සිට ද්‍රාවණයට ජලය එයි. හිතන්න අඩුයි නම් උප, ඒ කියන්නේ සෛලයේ අඩුයි නම් උප, සෛලයේ සමානයි නම් සම, සෛලයේ වැඩි නම් උපරි. අන්න කතාව. උපරි අபிසාරක ද්‍රාවණ. උපරි අபிසාරක ද්‍රාවණ. ඔන්න කතාව ළමයි. හිතන්න මෙහෙම. සෛලයට සාපේක්ෂව හිතන්න. සෛලයට සාපේක්ෂව
සිතන්න. මේක තමයි කෙටි ක්‍රමේ පාඩම් කරනවා. ඕකේ. සෛලය වැඩි නම් සෛල වැඩි නම් ශෛ ද්‍රාවණ වලට වඩා උපරි සෛල සමානයි නම් ශෛ ද්‍රාවණ වලට අනේ සම සෛල අඩුයි නම් ශෛ ද්‍රාවණ වලට වඩා උප වැඩි නම් උපරි සමාන නම් සම අඩුයි නම් සෛලේ උප වෙනවා. තේරුණාද මේ ටික දැන්? ඔව් අයියා. තේරුණාද? ගැම්මක් හරි. ඔන්න ඔය අහන මේ ඔය නිරන්තරයෙන් එන මේ උපාභිසාරක ද්‍රාවණයක් තියනලු. ඒ ද්‍රාවණය මෙහෙමලු. එතකොට අපි හිතනවා උපාභිසාරක නම් සෛලයේ අඩු ඇති ජල විභවය. අන්න එහෙම හිතන්න. හරි. ඔන්න ගැටළු ආකාර පහක් ඉවරයි. හරි. ගොඩ. ඔන්න ද්‍රාවණ කතාවයක් කතා කරා. දැන් ගැටළු ආකාර ඔය කීයද? 6ද? මත නැහැ. ගැටළු ආකාර 7. දැන් මම සෛලයකට ජලය දෙන්න යන්නේ. ඒ වගේම සෛලයකින් ජලය ගන්න යන්නේ. ඔන්න සෛලයක් තියෙනවා. මෙන්න මගේ සෛලය. මෙන්න ඒකේ සෛල බිත්තිය. මෙන්න සෛල ප්ලාස්මය. මම පළවෙනි එක මුට ජලය දෙනවා. ජලය ලබා දෙනවා. එතකොට මොකද වෙන්නේ ළමයි? මෙන්න ඉදි වෙනවා. සෛල ප්ලාස්මය ගිහිල්ලා මෙයාට වැදෙනවා. ඔන්න හොඳට ඉදි වෙනවා. තමයි ජලය සෛලයට ඇතුළු වන අවස්ථාව. මේ අවස්ථාවේදී වෙන්නේ ළමයි ශුණ වෙනවා. ඔන්න ඔකට අපි කියනවා ශුණතාවය කියලා. ශුණතාවය. ඉදි වෙනවා. ශුණ වෙනවා. සෛලයකින් ජලය එළියට ගියොත් ළමයි ඔන්න එළියට යනවා ජලය. දැන් මේකෙදී එතකොට මොකද වෙන්නේ? සෛලය හැකිලෙනවා ළමයි. ජලය සෛලයෙන් පිටතට එයි. මේකට කියනවා අපි විෂූණ වෙනවා කියලා. විෂූණතාවය. සෛල ජලයෙන් එළියට එනවා. නේ ජලය සෛලයෙන් එළියට එනවා. විෂූණතාවය. ඔන්න විෂූණතාවය. මේක හැකිලිලා මේකෙදි. මේකෙදි ඉදිමිලා. මේකෙදි හැකිලිලා. අනේ මේ. තව හැකිලෙන්න බෑ. වෙන්න හැකිලිලා. මේකට සාපේක්ෂව හැකිලිලා. ශුණතාවය කියන ජලය ආවට පස්සේ ලොකු වෙන එක. විෂුණතාවය කියන ජලය ඉවත් වුණාට පස්සේ හැකිලිලා යන එක. හරි. දැන් මෙහෙම හිතන්න තමයි තරකය. මේකෙන් ජලය ඉවත් කරන් යනවා. එහෙම ඉවත් කරන් යද්දි ළමයි සෛල ප්ලාස්මය. දැන් සෛල ප්ලාස්මය ඔල්රෙඩි සෛල පිටරේ බැඳිලා ඉන්නේ. ගැලවෙන්න ඔන්න මෙන්න අවස්ථාවක් ඇතිනේ. මෙන්න මෙහෙම හිතන්නකෝ. සෛල ප්ලාස්මය සෛල බිත්තියෙන් ගැලවෙන්න ඔන්න මෙන්න අවස්ථාව මෙහෙම ඇතිනේ. නිකන් අග්ගිස්සෙන් වගේ බැඳිලා තියෙන අවස්ථාව. මේ අවස්ථාවට අපි කියන ළමයි ආරම්භක විෂූණතාවය කියලා. මොකද්ද? ආරම්භක විෂූණතාවය. ඊට කලින් මේකල් ලියමුකෝ. එහෙයිමු. ජලය ඇතුළට එන්න මොකද්ද වෙන්නේ මේ සෛලයට? ජල විභවය වැඩි. ඇයි බං ජලය එකතු කරන්නේ නිදහස් ජල ප්‍රමාණය වැඩි වෙනවනේ. එතකොට මේක මොකක්ද වෙන්නේ? ශයි වැඩි වෙනවා. ජලය එකතු කරන්න පිම්බෙනවා. පිම්බෙන්න බිත්තියේ පීඩනයක් එනවා. එතකොට බිත්තිය වගේත් අපිට හොඳට තෙරපනවා. එතකොට ශයි පී වැඩි වෙනවා. මෙන්න මේක අවස්ථාවක් ඈ.
ශුන්‍යතාවයේදී මේ දෙක වෙන්නේ. ද්‍රාව්‍ය විභවය ෂයි S. යකෝ ද්‍රාව්‍ය අපි එකතු කරෙත් නැහැ අයින් කරෙත් නැහැ. ඒක නියතයි. ද්‍රාව්‍ය විභවය හැම වෙලෙම නියතයි. ෂයි S නියතයි. හිතන්න එළියට දාන්න ජල විභවය අඩු වෙනවා. ඇයි බං? ජලය දැන් නැහැ නේ බං. ජල විභවය අඩු වෙනවා. එළියට දාන්න දැන් තිබ්බ පීඩනය තියනවද? නැහැ නේ බං. දැන් තිබ්බ දෙයක් නැහැ. පීඩනයක් ඇති වෙන විදිහකුත් නැහැ. ෂයි P අඩු වෙනවා. ද්‍රාව්‍ය විභවය නියතයිනේ. අපි සීනි දැම්මෙත් නැහැ අයින් කරන්නේ නැහැ සීනි වගේ දේවල්. ෂයි S නියතයි. හරි. දැන් ඔයාලට තේරෙනව නේද? මේක එළියට දාන්න හැකිලෙනවා කියලා. හැකිලිලා ගැලවිලාම යන්න. ඒ කියන්නේ මෙන්න මෙහෙම වෙන්න. මෙහෙම වෙන්න. දැන් ඔය සයිලෝප්ලාස්මේ ගැලවිලාම යන්න මේකේ. දැන් මෙහෙම වෙන අවස්ථාව. මෙන්න මෙහෙම වෙන්න පුළුවන් කියලා තේරෙනවද? දැන් මෙතන normal බැඳිලා තිබිලා සෛලයට සෛලෝප්ලාස්මය ප්ලාස්ම පටලය. ගැලවිලා යනවා ජලය ඉවත් වෙද්දී. ගැලවෙන්න ඔන්න මෙන්න අවස්ථාවක් තියෙනවා. මේකට අපි කියනවා ආරම්භ විෂුවතාවය. ඒ කියන්නේ සෛලෝප්ලාස්මය සෛල බිත්තියෙන් වෙන්වීමට ඔන්න මෙන්න අවස්ථාව. වෙන්වීමට ඔන්න මෙන්න අවස්ථාව. ඒකල ඔන්න වෙන් වෙලාම ගිහිල්ලා. සෛල බිත්තිය හා සෛල ප්ලාස්මය වෙන් වී ඇත. සෛල බිත්තිය සෛල ප්ලාස්මය වෙන් වෙලා. වෙන් වෙලා නම් මට කියන්න මෙතන ෂයි P ගැන මොකක්ද අපිට කියන්න පුළුවන්? යකෝ කලින් පීඩනය ඇති වුණේ කොහෙන්ද? සෛල බිත්තිය මගින්නේ. බිත්තියෙන් ඇති වෙන්න අපි මේ හේතු වෙන්න බෑ. හේතු වෙන්නේ නැත්තම් මේ මට බිත්තියල ගහනද එහෙම නෑ නේද? එහෙම කියන මෙතන ෂයි P මෙතනදී බිඳුවයි. මේ සම්පූර්ණයෙන් ගැලවුණාම ෂයි P බිඳුවයි. අපි මෙන්න මේ වගේ ජලයේ ඉවත් වෙන්න අපි කියන විෂුණතාවය කියලා. ඉවත් වෙන්න ඔන්න මෙන්න අවස්ථාව. ඒ කියන්නේ මෙන්න මේ දෙක වෙන් වෙන්න ඔන්න මෙන්න අවස්ථාවට කියන අපි ආරම්භ විෂුණතාවය කියලා. ගැලවුණාට පස්සේ ළමයි අපි එකට කියනවා පූර්ණ විෂුණතාවය. පූර්ණ විෂුණලා තියෙනවා. හරිද? ත්‍රාම මෙච්චරයි කිව්වේ. ඉවත් වෙනවා ජලය. එතකොට සෛලෝප්ලාස්මයේ සෛල බිත්තියෙන් වෙන් වෙන්න පටන් ගන්නවා හිමීට. සෛලේ විෂුණ වෙනවා. වෙන් වෙලාම යන්න ඔන්න මෙන්න අවස්ථාවට අපි කියනවා ආරම්භක විෂුණතාවය කියලා. වෙන් වුණාට පස්සේ මොකද්ද වෙන්නේ? 0.1 මෙගාපැස්කල් වෙනවා පීඩනය. මේ ආරම්භක විෂුණතාවය. මම මේ බලන්න මම බිත්තිය මෙහෙම අල්ලනවා. මට නිකන් පීඩනයක් ඇති වෙන්නේ නැහැ වෙනවා වගේ නේ බං. ඒ කියන්නේ ගැලවිලා ගියා වගේ සමානයි. ඉතින් කිසිම මේ මට පීඩනයක් නැහැ වගේම තමයි. කන්සෙප්ට් එක තමයි ළමයි මෙන්න මේ අවස්ථාවේදී ආරම්භක විෂුණතාවයේදී පීඩන විභවයේ බිඳුවයි. මේක තමයි ඔළුවට දාගන්න ඕනේ. මෙන්න මේක තමයි වැදගත් කතාව. ගොඩාක් ප්‍රැක්ටිකල් මේකෙන් අහනවා. සෛලයක ආරම්භක විෂුණතාවයේදී ෂයි P බිඳුවයි. එතනින් පස්සේ කොහොමද බිඳුවයි ගැලවිලා යනවනේ. ආරම්භ විෂුණතාවය කියන්නේ සෛලෝප්ලාස්මයේ සෛල බිත්තියෙන් ගැලවී යන්න ඔන්න මෙන්න අවස්ථාව. ඒ අවස්ථාවේදී ගැලවුණා වගේ තමයි. එතකොට ෂයි P සමාන බිඳුවයි. හරි. හිතන්නකො මෙන්න මේ සෛලය ගිල්ලනවා වල්ලේ සංශුද්ධ ජල වඳුනක. සංශුද්ධ ජල වඳුන කියන්නේ ඒකේ තියෙන සංශුද්ධ ජලය තමයි. කියන්නේ කිසිම එකකට බැඳිච්ච නැති එක. එතකොට ඇතුළට වතුර සක ගාලා එනවා. ජලයේ බිඳුවක් කරගන්න බෑ. එතකොට මේ හොඳට බැඳෙනවා මේකට. ආයෙත් කුඩු වෙන්න බැඳෙනවා. ආයෙත් හෙල්ලෙන්නත් බෑ. මේ මොකද්ද? තවදුරටත් ජලය ඇතුළු වුණොත් මේ තමයි සංශුද්ධ ජලයේ ගිල්වූ සෛලය. දැම්ම සංශුද්ධ ජලයේ සෛලයක් ගිල්ලවල මොකක් හරි ද්‍රාවණයක සෛලයක් ගිල්ලුවට පස්සේ අවසාන ජලයේ මම මොකද කිව්වේ? ද්‍රාවණීය ජලයට සමානයි කිව්වනේ. එම නිසා සයි සමානයි 0.1 මෙගාපැස්කල් එනවා. සයි සමානයි 0.1 පැස්කල් එනවා. ඒක පස්සේ ලියන්න. ඒක පස්සේ දාන්න. මෙතන දැම්මොත් ඔක චුට්ටක් කේස්. දැනට මේක තේරෙනවද කියන්නකෝ? මේක තේරෙනවනේ? මේකත් මම පස්සේ නෑ මේකත් පස්සේ උගන්වනවා නේ. තවඩක් උගන්වන්න තියෙනවා මේක. මේක තේරෙනවද ළමයි? මොකද වෙන්නේ ශුණතාව විසුණතාව මොකද්ද කියලා තේරෙනවද මේ ටික? චුට්ටක්.
ඕ කියදම තේරුණාද හැමෝම දාන්න ඔව් මෙයා මොනවද ප්‍රශ්න දෙනවා දාන්න මේ අන්තිම ටිකේ ඉන්නේ තා පොඩ්ඩක් තියෙන දැන් තමයි අන්තිම ගැටලු 8 ඒක තමයි සංශුද්ධ ජලයේ සෛලය ගිල්වමු ඔන්න සංශුද්ධ ජල බඳුනක් තියෙනවා මට කියන්න පුළුවන් මේකේ ශයි සමානයි බිඳුවයි ශයි S සමානයි බිඳුවයි ශයි P සමානයි බිඳුවයි ඇයි සංශුද්ධයිනේ මේකේ දැන් ඔන්න සෛලයක් ගිල්ලනවා මේ සෛලයේ ඔය ද්‍රාවණයම කලින් තිබ්බා මේකට ශයි අගයක් තිබ්බා ශයි සෛල ඔය අගයක් තිබ්බා අපිට ඕනේ අවසාන සමතුලිත ශයි සමානයි තර්කය මොකද්ද ද්‍රාවණයේ ජල විභවයම ගනි ද්‍රාවණයේ ජල විභවය එම නිසා ශයි සෛල කියන්නේ අවසානයේ ශෛල කියන්නේ සෛලයේ ජල විභවය 0.1 මෙගාපැස්කල් වෙනවා හැබැයි සෛලේ ද්‍රාවණ කලින් තිබ්බ බං හරිද දැන් උගේ ද්‍රාවණ කවුරුත් අයින් කරේ නෑනේ වතුර හොඳට ඇවිල්ලා බිඳුවක් වුණා උගේ ජල විභවය නමුත් සෛලයේ ද්‍රාව්‍ය පවති දිය වෙච්චා ඒක ඔළුවේ තියාගෙන මෙන්න දැන් සමීකරණයට ඇඩ් කරමු දැන් ශයි සමානයි ශයි S ධන ශයි P නේ බා ශයි අවසානයේ කීයක් වුණාද බිඳුවක් වුණා ශයි S ධන ශයි P දැන් තියෙනවා එතකොට බලන්න ඕන ළමයි දැන් ඍණ ශයි S සමානයි ශයි P ඔන්න එනේ සමීකරණය මොකක් හරි සෛලයක් ගිල්ලවුවොත් මොකක් හරි සංශුද්ධ ජල බඳුනක උගේ ජල විභවයත් බිඳුවක් වෙනවා අපේ මූලික තරක වලට අනුව එතකොට ශයි S වල ඍණ අගය ශයි P ට සමාන වෙනවා මම පොඩි ගැටලුවක් දෙන්නම් ශයි සමානයි ඍණ 100යි ශයි S සමානයි ඍණ 200යි නම් ශයි P සොයන්න සෛලය ශයි P අපි දන්නවා ධන 100යි හරිද නෑ සෝරි මේ මොකද්ද මේ හැව්වේ ඔව් ශයි P සමානයි ධන 100යි ඒක හරියද දැන් මෙහෙම තියෙන සෛලයක් මෙම සෛලය සංශුද්ධ ජලයේ ගිල්වන්න සංශුද්ධ ජලයේ ගිල්වන්න මට කියන්න සෛලයේ අවසාන ශයි S කීයද ශයි P කීයද මට කියන්නේ දැන් දාන්න තර්ක වලට අනුව දාන්න සෛලයේ ජල විභවයක් තිබ්බ මොකද්ද වගේක් මන් දන්නේ නැහැ මොකක්ද තිබ්බා ඔය කියන්නේ ඍණ 100යි කියලා ද්‍රාව විභවය ඍණ 200යි තිබ්බා ඊට පස්සේ අපි ගණන් කරලා ගත්තා පීඩන විභවය ධන 100යි කියලා මට දැන් කියන්න මේක සංශුද්ධ ද්‍රාවණයේ ගිල්ලුවාට පස්සේ එයාගේ ද්‍රාව විභවය කීයද පීඩන විභවය කීයද කියලා ආයි ජල විභවයක් කියලා ජල විභවයක් ශයිත් කියන්නේ හරිද කියන්නේ මෙහෙම හිතන්නකො උත්තරයක් දාලා තියෙනවා සෛලයේ ද්‍රාව්‍ය එළියට ගියේ නෑ සෛලයේ තිබ්බ සීන ටික එළියට ගියේ නෑ සෛලයේ සීන තියෙනවා තාම
එතකොට උගේ ද්‍රාව විභවයක් නෑ කියන්න බෑ. බිඳුවයි කියන්න බෑ ද්‍රාව විභවය. ඒ ද්‍රාවණය කියන්නේ මං 3 බිඳුවනේ. ඒක තිබ්බේ සංශුද්ධ ජලය විතරයිනේ. හැබැයි සෛලය ඇතුලේ කොහොමද තිබ්බා බං. සයිල ඇතුලේ පීඩනයක් කොහොමද තියෙන්න ඕනේ ආවරණ දාන්න තියෙන්නේ. ඒක බිඳුවක් වෙන්න බෑ. කොහොම සෛලයක වට වෙලා තියෙන එක. එහෙම අරන් හිතන්නක් ගාලා. නැත 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 නැත. හරි මම හදන්නම් නේ. මෙහෙම හිතන්නකෝ ළමයි. මම කිව්වේ මොකද්ද? සංශුද්ධ ද්‍රාවණයක් තියෙනවා. මේකේ ශයි සමානයි බිඳුවයි. සෛලයක් තියෙනවා. ඒකේ ලක්ෂණ ටිකක් තිබ්බනේ බං. සෛලය එහෙම දාන්නකො. ඒකේ ශයි කිය තිබෙ ඍණ 100යි. ශයි ඍණ 100 නිසා මුගෙන් මුට කොහොමද ජලය යනවා. ඉතින් මූ සංශුද්ධ නම් බං මුගේ තමයි ජලය වැඩි. මෙයාට ජලය කියන්නේ. සෛලයේ අවසාන ශයි කිය දැන් 0.0 මෙගාපැස්කල් අපේ තර්කය. ගැටලු ආකාර 3ද කොහෙද? නෑ මට නෑ. කොහොම ගැටලු ආකාර 4 දෙකද කරේ? කියන්නේ සෛලය ගන්න අනිවාර්යෙන්ම ද්‍රාවණයේ ජලය බව. දැන් අර සමීකරණයට ආදේශ කරන්න වෙටි. ශයි සමානයි ශයි s ධන ශයි p. ශයි බිඳුවයි. ශයි s ධන ශයි p. මම කිව්වා ශයි s වෙනස් වුන්නේ නැහැ. ඇයි බං මුගේ මුත් සීනි මුත් වෙනස් වුන්නේ නැහැ නේ. ඒක ලියන්නම් මම. ශයි s වෙනස් නොවේ. ඇයි තර්කය? දිය වූ ද්‍රව්‍ය ඉවත් නොවුන නිසා. සෛලයේ තිබ්බේව කොහොමද තියනවා ළමයි? ඒව නැති වෙන්නේ නැහැ. ශයි p ද තිබිය යුතුයි. ඇයි බං ඉතින්? සෛල විත්‍යක් තියෙන නිසා සයි p තියෙන්නත් ඕනේ. මොකද මේක දියලා කියන්නේ මම මේකට කොහොමද ඇවිල්ලානේ බං වතුර. වතුර ඇවිල්ලාගෙන හොඳට පිම්බිලා. ඒ තර්කය මොකද්ද? හිතන්න සංශුද්ධ ජලයේ ගිල්වා ඇත. එම නිසා සෛලයට ජලය එයි. එහෙම වුණා මොකද වෙන්නේ? සෛලය ශුණ වෙනවා. ශුණ වෙනකොට පීඩනය වැඩි වෙනවා බං. හිතන්න එහෙම පියවරෙන් පියවර හිතන්න ළමයි. නැත්තම් ටිකක් මේවා පොඩ අමාරුයි ඈ. පියවරෙන් පියවර හිතන්න ඕන. කටපාඩම් කරලා බෑ. හරි. එතකොට ශයිපි තියෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම මම කිව්වා සෛල ඇතුළේ ශයිපි ධන වෙනවා ජලය ඇතුළේ වෙද්දී කියලා. හරි. දැන් ශයිපි තියෙනවනේ බං මෙහෙම අගයක්. මොකද්ද? සෝරි ඉන්න. ඔව්. දැන් තර්කය තමයි ශයි p සමානයි ඍණ ශයි s කියලා දෙනවනේ. ශයි p සමානයි ඍණ ශයි s. ළමයි මම කිව්වා ශයි s නියතයි කියලා. ශයි s නියතයි. ඒ නියත ශයි s ගේ ඍණ අගය තමයි ශයි p ට දැන් සමාන වෙලා තියෙන්නේ. ඇයි බං පීඩන විභවය එන්න එන්න වැඩි වෙන්න ඕනේනේ. එතකොට මෙතන මෙයා තිබ්බට පීඩනයක් ධන 100යි කියලා මේ පීඩනය අවසානයේදී ඒක වැඩි වෙලා. වැඩි වෙනවා නම් ඔන්න ඍණ වලින් වැඩි කරන්න ඍණ 200 සමානයි දැන් ශයි p. ඒ කියන්නේ ධන 200යි මෙගාපැස්කල් සමානයි ශයි p. ද්‍රාව්‍ය කිය දැන් ශයි s ඍණ 200යි මෙගාපැස්කල් හිම පවතී. හිම ඇත. තේරුණාද ළමයි ඒක? පීඩන විභවය විතරයි වැඩි වෙන්නේ. ද්‍රාව්‍ය විභවය නියතයි. මොකද බං සීනි එළියට ගියෙත් නැහැ ඇතුළට ගියෙත් නැහැ. ඒතරක ද්‍රාව්‍ය විභවය ඍණ 200ම තියෙනවා. ඒක ධන බවට පත් වෙනවා. ඒ කියන්නේ ඍණ 200 ඍණ රින් වැඩි කරනවා. ඒ කියන්නේ ධන 200 වෙනවා. පීඩනය වැඩි වෙන නිසා. ඒ පීඩනය හොයාගන්න තමයි මම අර සමීකරණ ඉස්සර හැදුවේ. ඒක තේරුණාද ළමයි ඔයාලට? ඕයි ගණන් දෙන්නේ නැහැ. ඒක තේරුණාද මට කියන තරකේ තේරුණාද? මට ඇත්තම දාන්න හැමෝම දාන්න. හැමෝම දාන්න. මට තේරුණා ප්‍රශ්න දෙනවා දාන්න. හරි මෙහෙමයි. මේ අහන්නකො. ඔයා මේ තුන හිතන්න ඕනේ හරිද? එහම හිතන්න බැරුණා කියලා අවුලක් නැහැ. මෙහෙම හිතන්න. දැන් ඔය ඇතුලේ තියෙන සීනි මට්ටම මත තමයි උගේ ද්‍රාව්‍ය විභවය තීරණය වෙන්නේ. සීනි මට්ටම එළියට යන්නේ නැත්තම් හෝ සීනි අලුතෙන් ඇතුලට එන්නේ නැත්තම්
ද්‍රාව්‍ය විභවය නියතයි බං. හරිද? නියතයි ඒක. උගෙන් ඇති කරන ජරා බලපෑම නියතයි බං. අනියතයි. සංශුද්ධ ජල ද්‍රාවණය ගිල්ලවුවාම සෛලයක් සෛලයට ජලය එනවා. ඇවිල්ලා උගේ ජල විභවය ද්‍රාවණ ජල විභවයට සමාන වෙන්න එපයි බං. ඒක නෙමෙයි concept එක. අයතර සෛලයේ ජල විභවයත් බිඳුව වෙනවා. හැබැයි සීනි එළියට ගියෙත් නැහැ සීනි ඇතුළට ආවෙත් නැහැ. ද්‍රාව විභවය නියතයි. හරි. දැන් අපි හොයන්න ඕනේ දැන් අපි ජල විභවයත් දන්නවා. අපි ද්‍රාව විභවයත් දන්නවා. අපි දැන් හොයන්න ඕනේ මොකද්ද? වතුර ඇතුළට එනවා කියලාත් දන්නවා සෛලයට. සෛලයේ වැඩි වෙන පීඩනයනේ බං හොයන්න ඕනේ. ඒකනේ concept එක බං. ඒ concept එක හොයන්න තමයි අපි ඍණ psi s සමාන psi p කියලා දැම්මේ බං. ඒ කියන්නේ එහෙම දැයිති පීඩනය හොයන්න. ඔය psi s නියත කියලා දන්න නිසා. හරි. ඒ අනුව තමයි මම මේක හැදුවේ දැන්. මම දැන් ගානක් දෙන්නම්. මෙහෙම මේක පැහැදිලි කරන්න එපා ගානක් දෙන්නම්. එතකොට තේරෙයි සමහරට. හිතන්න මෙහෙම ගානක් දාන්න. මෙහෙමයි ඉතින් සමහරවල්ලාට තේරෙන්නේ නැත්නම් මේක පට්ට ගැඹුරු concept එකක්. සම්ප පොතේ තියනවා නිකන් උඩින් පලෙන් දාලා තියෙන. මේ තමයි අවසාන කතාව මේ ජලීබී කතා කරන් තියෙන. ඉවරයි කතාව. ජලීබී ඉවරයි ඔක්කොම. මේක තේරුම් නැත්නම් ලොකු ප්‍රශ්නයක් නැහැ. ඒ වුණාට මේ ගානක් හදමු එතකොට තේරෙයි. මං ආයෙත් කියනවා එහෙම හරිද? ඔන්න ගැටලුව. මෙන්න ළමයි සංශුද්ධ ජල ද්‍රාවණය ගිල්ලන සෛලය. සෛලයේ ෂයි S සමානයි ඍණ 500යි. ෂයි P සමානයි ධන 300යි. පළවෙනි එක ප්‍රශ්නේ ෂයි හොයන්න මේකේ. හරිද? ෆයිල් එක ගිල්වීමට පෙර ෂයි හොයන්න මේක තමයි ෆයිල් එක ගැටලුව. ගිල්වීමට පෙර සෛලයේ ෂයි. දෙවැනි එක තමයි ගිල්බුවාට පසු සෛලයේ ෂයි සොයන්න. හරිද? ඊට පස්සේ මට උත්තර දෙන්න සෛලයට සිදුවන දෙය. මොකටද? ගිල්ලුවාට පසු ඈ. ගිල්ලුවාට පසු සෛලයට මොකද්ද වෙන්නේ? ඊට පස්සේ සෛලයේ ෂයි එස්ට සිදුවන දෙය. සෛලයේ එස්ට මොකද්ද වෙන්නේ? මොනවාර වෙනවා නම් වෙන්නවා කියන වෙන්නේ නැත්නම් වෙන්නේ නැහැ කියන. සෛලයේ අවසාන ෂයි p වල අගය දෙන්න. සෛලයේ ෂයි p ට වන දෙය. අවසාන ෂයි s ෂයි p අගයන් දෙන්න. මට ඔය ටික විනාඩි 5කින් ටග්ගල උත්තර දාන්න. ටග්ගල උත්තර දාන්න ළමයි. ඉක්මන්. ටග්ගල මට දාන්න.
ඔව් උත්තර දැම්මද? කොයි උත්තර? මට WhatsApp එකේ දැම්මත් හොඳයි. දාන්න බලන්න WhatsApp එකේවත් තියෙනවා. හරි. හරි. nice. හොඳයි. හොඳයි. හරි. හරි ළමයි හොඳයි යස්. ගොඩකට තේරලා. ගොඩකට කියන්නේ ඉන්න ටිකේ ගොඩකට තේරලා. මන්ද දැම්මා ඉතුරු ටිකට දාන්න. මට WhatsApp දාන්න ඉක්මනට. හැමෝම දාන්න ඕනේ. කාටවත් බේරෙන්න බෑ. දාන්න ඉක්මනට. කො දාන්න ඉක්මනට. දෙකකෝ ගිල්ලවුවට පස්සේ මොකද වෙන්නේ ළමයි? ගිල්ලවට පස්සේ මොකද වෙන්නේ? සංශුද්ධ ජලයක් නිසා කොහොමද ඇතුළට එනවා ජලය? එතන මම කිව්වේ මොකක්ද අරකේ? අනිත් ඒවා ගැන හිතන්න එපා. ජලය ගැන විතරක් හිතන්න. ගිල්ලවුවට පස්සේ අනිවාර්යයෙන්ම සෛලේ ජලයේ ද්‍රාවණීය ජලයේ ගන්න ඕනේ. එතකොට ද්‍රාවණීය ජලයේ දැන් බිඳුවයි නම් සෛලේ ජලයේ බිඳුව වෙන්න ඕනේ. තේරුණාද? ඕම මට දාන්නකෝ කට්ටිය උත්තර ටික. එතන මට ඒකත් එක කියලා දෙන්න පුළුවන් ඩංග ඩංගා. ඔව් හරි. ඊට පස්සේ මම දැන් මුල් ටිකට දාන්න උත්තරේ ටුන් ටුන් ගාලා. ඇයි නෑ ෂයි S වල වෙනස් වෙන්නේ ඇයි මම දැන් මොකද්ද කිව්වේ ෂයි S බිඳුව වෙන්නේ නැහැ මොකද බං සෛලයක් ඇතුලේ තියෙන එක එළියට යන්නේ නැහැ නේ බං කොහොමද ෂයි S නියතයි ෂයි S වෙනස් වෙන්නේ නැහැ තේරුණාද එතකොට ෂයි S අගේ නියතයි හරි මේ ගිල්ලෙවට පෙර මොකක්ද අර සමීකරණ දාන්න ෂයි සමානයි ෂයි S අන ෂයි P ෂයි S කීයද ඍණ 500යි ධන 300යි ඍණ 200යි ගිල්ලවට පස්සේ සෛලේ සයි මොකද්ද බිඳුවමයි ඇයි මුගෙන් මෙතනට එනවා මුගේ බිඳුව නිසා මුගේ බිඳුව සෛලයට සිදුවන දේ ශුණ වෙනවා සෛලේ ෂයිස්ට සිදුවන දේ නියතයි වෙනස් නොවේ ඍණ 500යි සෛලේ ෂයිපි ජලය නිසා වැඩි වෙනවා අවසාන ෂයි බිඳුවයි ෂයි S ඍණ 500යි එහෙනම් ෂයි P කීයද ධන 500යි ඔබ තමයි උත්තරේ